ඔබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකයේ ඡායාරූප ශිල්පීන්ගේ ආයතනයේ මෙහෙවන ඔන්ලයින් Zoom සම්මන්ත්‍රණ මාලාව එහෙම නැත්නම් වෙබිනාර්ස් සීරීස් එකට පැමිණි ඔබ හැම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා ආයතන වෙනුවෙන්. අපි අද අලුත් අමුත්තෙක් කැඳවාගෙන ආවා. ඔව් අමුත්තෙක් නෙමෙයි හැබැයි අපිට මම හිතනවා ඔබටත් අමුත්තෙක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. හැබැයි වෛද්‍ය වෘත්තියේ වෙදුනට එයාගේ හිත තියෙන්නේ කැලෑවේ. එතකොට ඔහු වැඩිපුර ඇල්මක් දැක්වේ වනජීවී ඡායාරූපකරණය. එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට. මේ වෛද්‍යවරයා මේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවලත් වනෝද්‍යානවල ඡායාරූප ගැනීමේ නිරත වෙච්ච කෙනෙක්. ඉතින් ඒ වගේම ඔහු දේශීය සහ ජාත්‍යන්තර ඡායාරූප තරඟවලට සහභාගී වෙලා ගොඩක් ලොකු සම්මාන සහ ජයග්‍රහණ රැසක් හිමි කරගත්ත කෙනෙක්. මේ ඔහු ගැන විස්තර වලින් බොහොම චුට්ටක් විතරයි, බිඳක් විතරයි. මොකද ඔහු කැමති නැහැ ඔහු ගැන වැඩි වර්ණනා කරනවට. ඒක මුලින්ම අපිට කිව්වා මං ගැන මේ කයිවාරු ගහන්න එපා කියලා. හරි. ඔහු ගැන වැඩි වර්ණනා කරනවට ඔහු කැමති නැහැ. මම මේ අවස්ථාවේදී වැඩි වර්ණනා නැතුව ආරාධනා කරනවා වෛද්‍ය ලලිත් ඒකනායක මහතාට වේදිකාව බාර ගන්නා ලෙස. ඩොක්ටර් ලලිත්, over to you. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා Institute of Sri Lankan Photographers ඩෙන්සිල් ෆර්නෑන්ඩෝට, ඒ සභාපති, ඒ ප්‍රෙසිඩන්ට්, ඒ වගේම මා මිත්‍ර බන්දු ගුණරත්නටත් මට මේ ඉතාමත් අගනා වටිනා අවස්ථාව ලබා දීම පිළිබඳව මට ඉතාමත් ආඩම්බරයක් ගෞරවයක්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අද තාක්ෂණික සහාය සපයන අතුලටත්. ඩෙන්සිල්ගේ මගේ මිත්‍රත්වයේ දශක කීපයක් පසුපසට යන දෙයක්. අත් වශයෙන් කියනවා නම් ඩෙන්සිල් තමයි මාව වනජීවී ඡායාරූපකරණයට යොමු කළේ. ඒ නිසා මම යම්කිසි ජයග්‍රහණයක් යම්කිසි දියුණුවක් ලබා තියෙනවා නම් වනජීවී ඡායාරූපකරණයේ මම හිතන්නේ ඒකේ ගෞරවය ඩෙන්සිල්පත් දී යුතුමයි. ඉතින් මිත්‍රවරුනි, අපේ අද මාතෘකාව Art of Wildlife Photography. අපි දන්නවා ෆොටෝග්‍රැෆි කියන්නේ බේසිකලි කලාව. ඒ නිසා මේ කලාව වනජීවී ඡායාරූප ශිල්පයටත් අදාළයි. ඒ වගේ මේ Art of Wildlife Photography වලින් අපි බලමු කොහොමද නිර්මාණශීලී වනජීවී ඡායාරූපයක් හදාගන්නේ, එතනින් එහාට අපි කොහොමද අපි තරඟ ජයග්‍රහණය කරන්නේ කියලා. ඉතින් මම ඊළඟ විනාඩි කිහිපෙදී මම විස්තර කරන්නම් මම මේ වනජීවී ඡායාරූප ශිල්පයේ මම ලබාගත්තු පන්නරය, මම ලබාගත්තු අත්දැකීම්, ඒ වගේම මම භාවිතා කරපු මගේම ටෙක්නික්ස් ඒවා යොදාගත්තේ මම කොහොමද කියලා මම ඉතිරි විනාඩි කිහිපෙදී මම විස්තර කරන්නම්. ඉතින් මේවා මේ මගේ අදහස්, මේවා මේ ඉතින් මම මේ සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. ඒ වගේම තමයි මේවා සමහර විට ඡායාරූප ශිල්පයේ සම්මතයේ තියෙන ඒවා වෙන්න පුළුවන්, සම්මතයේ ප්‍රතිබින ඒවා වෙන්නටත් පුළුවන්. ඉතින් නමුත් අවසාන කාරණය තමයි මම මේවා භාවිතා කරලා මම අන්තර්ජාතික ඡායාරූප තරඟ වලින් මම දිනලා තියෙනවා. මම හිතන්නේ ඒ නිසා ඒවා සමහර විට ඔබටත් ප්‍රයෝජනවත් වෙයි. අපි දන්නවා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියන්නේ සාමාන්‍යයෙන් ජෙනරල් ෆොටෝග්‍රැෆි බ්‍රාන්ච් එක. ඒක තමයි මූලිකම දේ. ඒකේ බේසික්, ඒ කියන්නේ මූලික සිද්ධාන්ත ඔක්කොම එකයි. නමුත් අපි දන්නවා වනජීවී ඡායාරූපකරණයේදී, වනජීවී ඡායාරූපකරණ යෙදීමේදී අපිට තියෙනවා යම් සීමාවක්. ඒකේ අපි දන්නවා වනජීවී ඡායාරූප ශිල්පීන්ට බෑ ඒ මං ගන්නා වනජීවී සබ්ජෙක්ට් එක අපිට වෙනස් කරන්නට බෑ. ඒකේ තියෙන මේ පසුබිම් අපිට වෙනස් කරන්නට බෑ. සතාගේ තියෙන ඉරියව් අපිට වෙනස් කරන්නට බෑ. අපිට ඒ ලයිට් එක වෙනස් කරන්නට බෑ. ඒ කාලගුණය අපිට වෙනස් කරන්නට බෑ. මූණේ තියෙන ඉරියව් අපිට වෙනස් කරන්නට බෑ. ඒ වගේ තමයි බොහෝ වන උද්‍යානවල අපේ ඉන්න ස්ථානය අපිට වෙනස් කරන්නට බෑ. උදාහරණයකට යාල වන උද්‍යානය ඔබ දන්නවා අපිට බෑ ඇවිදලා එහෙම ඇවිදින්න. නමුත් මම කියන්නේ ඒ තියෙන රෙස්ට්‍රික්ෂන් යටතේ වුණා, ඒ තියෙන සීමාවන් යටතේ වුණත් වනජීවී ඡායාරූපකරණ යෙදෙන කෙනෙකුට Tamanට ඒ අවස්ථාවේදී ඒ තියෙන පහසුකම් ටික, ඒ තියෙන සීමාවන් යටතේ වුණත් වනජීවී ඡායාරූපයක් ඒ අවස්ථාවේ තැනීමට පුළුවන්. මම මේ තැනීම කියලා භාවිතා කරන්නේ
ඡායාරූපයක් අරගෙන ගෙදර ඇවිල්ලා Photoshop එහෙම නැත්නම් Lightroom දාලා හදන එක නෙමෙයි. ඒ අවස්ථාවේදී කරන දේ. අපි දන්නවා අපිට දැන් වනජීවී විද්‍යාලයට ගියාම අපිට වෙනස් කරන්න පුළුවන් අර තියෙන බාධාවන් යටතේ අපිට වෙනස් කරන්න පුළුවන් මොනවද? අපිට වෙනස් කරන්න පුළුවන් අපේ තියෙන ලෙන්ස් එක වෙනස් කරන්න පුළුවන්, අපේ තියෙන ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්, අපේ කැමරා සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. සමහර විට අඩියක් දෙකක් අපි ඉන්න වාහනේ එහාට මෙහාට ගන්නට පුළුවන්. සමහර වන උද්‍යාන තියෙන ලෝකේ ඇවිදින්නට පුළුවන් දේවල්, පුළුවන් වන උද්‍යාන ඒ වගේ ඇවිදින්නට පුළුවන්. ඉතින් බොහෝ විට ඒ තියෙන සීමාවන් යටතේ උනත් මිත්‍රවරුනි අපිට පුළුවන් වනජීවී මේ නිර්මාණශීලී වනජීවී ඡායාරූපකරණය යෙදෙන්නට. මම මේක හුඟක් වෙලාට මගේ මේ කතාවලදී මම මේක ඉදිරිපත් කරනවා. සමහර විට එකම කට්ටියක් එකම වාහනයක එකම ස්ථානයක ඡායාරූපගත කරපුවා හුඟක් වෙලාට ඒ ඡායාරූප 4-5 වෙනස්. ඒ කුඩා වෙනස් වීම ඉතාමත් දිගු ගමනක් යනවා. මම මේක හුඟක් වෙලාට ගන්න උදාහරණය තමයි අපි හිතමු අපි 10 දෙනෙක් හැරියා කියලා මේ යුම් ක්ලාස් එකට එහෙම නැත්නම් අපි කියන ඉංග්‍රීසියෙන් කියන කුකරි ක්ලාස් එකට කියලා. අපි ඊට පස්සේ 10 දෙනාම අපි ආපහු ගෙන්නගෙන අපි 10 දෙනාටම දෙනවා එකම වර්ගයේ ඉන්ග්‍රීඩියන්ට්ස් දීලා අපි එකම කරි එකක් හදන්න කියනවා. නමුත් අපි දන්නවා හොඳට මේ රහ 10 වෙනස්. මොකක්ද එතන උනේ? ඒගොල්ලෝ ලැබෙන ට්‍රේනින්గ్ එක එකමයි. ඒගොල්ලන්ට දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකමයි. නමුත් අන්තිමට රස පොඩ්ඩක් රස එකින් එකට වෙනස්. ඒකට හේතුව තමයි ඒ කරන කුඩා වෙනස්කම. ඒකින්ද ඉතාමත් වැදගත් ඒ කුඩා වෙනස්කම ඉගෙන ගැනීමට. ඒක වෙනස්කම ඉගෙන ගැනීමට තමන්ට පළපුරුද්දක් අවශ්‍යයි. ඒ වගේම තමන් යම්කිසි කැල්කියුලේටර් රිස්කියක් අරගෙන ඒවා භාවිතා කළ යුතුමයි. දකින්න දේ ඡායාරූපගත කිරීම නෙමෙයි. දැන් ඡායාරූප වනජීවී ඡායාරූප ශිල්පය කියන්නේ ඉතින් බොහෝ දුර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ just recording shot එක not enough. ඒ වගේම තමයි අර ඉස්සර අපි විශ්වාස කරනවා මේ right time in right place කියලා. මම නම් ඒක එච්චර විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ ඡායාරූප ශිල්පය එතනින් බොහෝ විට බොහෝ දුර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද තමන්ට දෙන සීමාවන් යටතේ මම කියන්නම් මම භාවිතා කරන දේවල් කොහොමද ඡායාරූපයක් වනජීවී ඡායාරූප නිර්මාණශීලී වනජීවී ඡායාරූපයක් හදාගන්නේ කියන එක. මේක වැදගත් වෙන්නේ මොකටද දන්නවද? දැන් වනජීවී ඡායාරූප විශේෂයෙන්ම විදේශීය තරඟවලදී ඒගොල්ලෝ බලනවා හුඟක් වෙලාට මේ ක්‍රියේටිවිටි කියන එක මේ නිර්මාණශීලී තත්ත්වය හුඟක් වෙලාට බලනවා. ඒ කියන්නේ ඉන්සිඩන්ට් රෙකෝඩින්ග්ස් වලට වැඩිය ඒ කියන්නේ එහෙම නැත්නම් ස්ටෝරි ටෙලිං එහෙම කතන්දරයක් කියන එකට වැඩිය එතනින් එහාට ගිය නිර්මාණශීලී කොහොමද මේ ඡායාරූප ශිල්පියා තමන්ට තියෙන ඒ තියෙන පරිසරය භාවිතා කරගත්තේ තමන්ට තියෙන කැමරාවේ සෙටින්ග්ස් කොහොමද පාවිච්චි කරගත්තේ ඒ වගේම තමයි තමන්ගේ තියෙන පළපුරුද්ද කොහොමද භාවිතා කරගත්තේ කියන එක ඉතාම වැදගත්. තව එකක් තියෙනවා මම විසින්ම යොදාගත්තු සීමාවන් තියෙන වනජීවී මම විසින් විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒකට මම කියනවා මම හදාගත්ත දෙයක් ඒක පී අකුරු 5ක්. මොනවද මේ පී අකුරු 5? පළවෙනි පී එක තමයි පැෂන්. පැෂන් කියන ආසාව. මේ ආසාව තියෙන්න ඕන වනජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙන පුද්ගලයන්ට. එහෙම නැතුව මේක යෙදෙන්නට බෑ. අපි කියනවා මේකට මේ පොඩි උණක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක බොක්කෙන්ම ලැබෙන අපිට ආසාවක් තියෙන්න ඕන මේක යෙදෙන්න. එහෙම නැත්නම් තමන්ට මුදල් තියෙන තමන් කැමරාවක් ගත්ත පරිදි වනජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙන්නට බෑ. තමන්ට වාහනයක් තියෙන තමන්ට නිදහස් දිනින් තමන්ට වනජීවී වනජීවී විද්‍යාලවලට ඇවිදින්නට පුළුවන් කියලා වනජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙන්නට බෑ. එහෙම නැත්නම් තව මගේ මිත්‍රයෙක් කරනවා නැත්නම් තව යාළුවෙක් කරන හින්දා මම වනජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙනවා කියලා එහෙම යෙදෙන්නට බෑ. මේකට ඇඟ ඇතුළෙන්ම තියෙන ආසාවක් තිබිය යුතුමයි. දෙවෙනි පියවර තමයි ප්‍රැක්ටිස් කියන එක. මේක පුරුදු පුහුණු කරන්න ඕන දිනපතාම. මේක never ending learning curve. කවදාකවත් මේක ඉවර කරන්නට බෑ. මම අදටත් වනජීවි උද්‍යානයට ගියාම මගේ අතින් වැරදි වෙනවා. ඒ වැරදි හදාගන්න. හැමදාම අපි ඉගෙන ගන්නවා. මම හිතන්නේ මේකේ කෙලවරක් නැහැ. නොඑක් ඡායාරූප තියෙනවා අපිට ඒ වගේ තියෙන නොඑක් සුසුකම් අපිට ලැබෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඔබ පරිණත එහෙම නැත්නම් ඉගෙනීම අහවර කරපු වනජීවී ඡායාරූප ශිල්පියෙක් කියලා. ඉතින් දෙවෙනි පී එක තමයි ප්‍රැක්ටිස්. තුන්වෙනි එක තමයි පේෂන්ස්. පුදුම ඉවසීමක් තියෙන්න ඕන වනජීවී ඡායාරූප ශිල්පියෙකුට. උදාහරණයක් ඇරෙන්න වනජීවී උද්‍යානයකට ගියාම අපි දන්නවා අපි යන්නේ සම්පූර්ණ නුහුරු පරිසරයකට. සමහර විට අපිට ඡායාරූප ලැබෙන්නත් පුළුවන්, සමහර ඡායාරූප ලැබෙන්නේ නැහැ. සමහරවිට එක තැනක පැය 2 3 4 5 ඉන්නට පුළුවන්. මං ගිහින් ඉඳලා තියෙනවා. පෙන්සිල් දන්නවා මාව. ඉතින් ඒ නිසා ඉතාමත් ලොකු ඉවසීමක් තිබිය යුතුමයි. හතරවෙනි පී අකුර තමයි perseverance කියන එක. නොපටුබට උත්සාහය, නොපසුබස්නා උත්සාහය. give up කරන්න නරකයි. ඒ තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒක බැරි වුණොත් ඊළඟ පහරට අපි ඒකට try කරන්න ඕනේ. ඒ කියන්නේ නොපසුබස්නා උත්සාහයක් තිබිය යුතුමයි. ඒක තමයි හතරවෙනි පී අකුර. පස්වෙනි පී අකුර මම පිළිගන්නේ preserve. මේවා මොනවා කළත් වැඩක් නැහැ. අප යන්නා පරිසරයේ ඒ ගහකොළ සතා සීපාව අපි ආරක්ෂා කරගත යුතුමයි.
ඔන්න ඕක තමයි මම විශ්වාස කරන අකුරු P අකුරු 5. ඒතර මම ඉස්සෙල්ලාම කියන්නම් ඡායාරූප ශිල්පීන්ට විශේෂයෙන් මේ මූලික කැමරා සෙටින්ග්ස් ටික මම කියන්න මේවා ඇත්තටම තාමත් මූලික දේවල් මේක අසන මේක නරඹන සියලු දෙනා වගේ මේවා දන්නවා ඇති. නමුත් මම පොඩ්ඩක් මතක් කරන්න කියලා වැදගත්. පළවෙනිම ඔබ කැමරාවක් ගත්තාම ඉස්සෙල්ලා මේ කැමරාවේ තියෙන දිනය සහ වෙලාව ඒ වගේම zone එක හරියට දාගන්න. මේක වැදගත්. මොකද අපි දන්නවා ජාත්‍යන්තර තරඟවලදී ඒ raw file එක ඉල්ලුවාම ඒගොල්ලෝ ඒ විනිශ්චයකාරවරුන් ඒ දිනය සහ වෙලාව සමහර විට බලනවා. මොකද FX data වල එහෙම නැත්නම් meta data වල මේක තියෙනවා. ඉතින් ඉතාල වැදගත් මෙන්න මේක හුඟක් දෙනෙක් අපි මේක ඉග්නෝර් කරන දෙයක්. දැන් උදාහරණයක් ඇටියට ඒකේ කාලය සහ දිනය හරියට සඳහන් වෙලා තිබෙන්නේ නැත්නම් සමහර විට දහවලේ ගන්න පින්තූරයක් නමුත් පින්තූරේ දිනය සහ වෙලාව බලපුවාම සමහර විට රාත්‍රී කාලේ වෙන්නත් පුළුවන්. ඒ වගේම zone එක වැදගත් විශේෂයෙන් ලංකාවෙන් පිට යනවා නම් මොකද ටයිප් වෙලාව වෙනස් වෙනවා. ඒකින්ද ඉතාමත් වැදගත් දෙයක් තමයි ඉස්සෙල්ලාම තමගේ දිනය වෙලාව සහ ඒ zone එක හරියට ඒ සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. මේක ඕන කැමරාවක කරගත හැකි දෙයක්. අනිත් එක තමයි වනජීවී ඡායාරූප ශිල්පීන් හැම වෙලාවම raw shoot කරන්න. ඒක ඉතාම වැදගත්. මොකද ඒ raw file ජාත්‍යන්තර වනජීවී ඡායාරූප වල ඒ raw file එක ඉල්ලනවාම තමයි. මේකේ meta data ඒකේ FX data ඔක්කොම තියෙනවා. ඒකින්ද raw file ඉතාම වැදගත්. raw shoot කරන එක ඉතාම වැදගත්. JPEG බැරි වෙලාවක JPEG shoot කරන්න ගියොත් හුඟක් වෙලාවට ඒගොල්ලෝ ඒ තමන් ජයග්‍රහණය හෝ තමන්ට තේරිච්ච ඒ ඡායාරූපයේ ඉස්සරහා සහ පසුපස පින්තූර 3-4ක් ඉල්ලනවා. ඒ සීක්වෙන්ස් එක ඉල්ලනවා. ඒක වැදගත්. ඉතින් මම හිතන්නේ මේ JPEG නැතුව raw shoot කරන තමයි හොඳම දේ. තව එකක් මම කියන්නම්. ඔබගේ කැමරාවේ තියෙනවා නම් යම්කිසි පහසුකමක් raw සහ JPEG එකවර shoot කරන්න ඒක කරන්න. ඔබට තියෙනවා නම් ඇති තරම් CF cards එහෙම නැත්නම් SD cards ඒක shoot කරන්න මේ JPEG file එක කුඩා file එකක් ඇරෙ low resolution file එකකට දාගන්න. මේක වැදගත්කම මම කියන්නම්. අපි දැන් ගමනක් ගිහලා ආපුවාම වනජීවී සංචාරයක් ගිහලා ආපුවාම ප්‍රථමයෙන්ම කළ යුතු දේ කල් නොයවා මේ අපි ගන්නා ඡායාරූප ටික සම්පූර්ණයෙන්ම ආපහු අරගෙන hard drive එකට ඒවා අපි ස්ටෝර් කරගෙන තියාගන්න ඕනේ. මේ ස්ටෝර් කිරීමෙන් අපි ගන්නා ඡායාරූප සියල්ලම එතෙන්ට දාන්නට බෑ. අපි ඡායාරූප හරි අවශ්‍ය ඒ කියන්නේ අපිට හොඳයි කියලා හිතන ඡායාරූප පමණයි අපි ගබඩා කරගත යුත්තේ. මේ හොඳයි කියන ඡායාරූප තෝරාගන්නේ කෙසේද? දැන් උදාහරණයක් ඇටියට දැන් තියෙන ඩිජිටල් මේ තියෙන පාසුකම් අනුව අපි ඡායාරූප විශාල ප්‍රමාණයක් ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි ඕවා raw file විතරක් අරගෙන ඇවිල්ලා අපි ගෙදර ඇවිල්ලා මම මේ පෞද්ගලික අත්දකින දේ මම කියන්නේ. මේ පොඩි දේවල් නමුත් ඒවා වැදගත් දේවල්. අපි ඒවා raw file එක එකින් එක බලන්නට ගියොත් විශේෂයෙන් කාර්යබහුල පුද්ගලයෝ අපි දන්න raw file එකක් අප්ලෝඩ් වෙන්න ටිකක් වෙලාවක් යනවා. අපිට එපා වෙනවා. ටිකක් වෙලා යනකොට ඒක එපා වෙනවා. ඒක මට වෙලා තියෙනවා. මොකද 10ක් 15ක් 20ක් 25ක් 100ක් 200ක් බලනකොට raw file බලනකොට එපා වෙනවා. ඊට පස්සේ ඒක අත්හැරලා දානවා. ඊට පස්සේ කොහේ හරි hard drive එක දාලා තිනවා ආයේ කවදාවත් බැලෙන්නේ නැහැ. නමුත් JPEG file එකක් අපි ඒකට සමානුපාතික low resolution JPEG file එකක් දාගත්තොත් අපිට පුළුවන් JPEG files එක වෙනම අරගෙන file එකට ඒක අපිට බලාගෙන යන්න පුළුවන් තප්පර ගන්න. මොකද JPEG low resolution file එකක් අප්ලෝඩ් වෙන්න කුඩා වෙලාවක් යනවා. එතකොට අපිට එපා වෙන්නේ. එතකොට ඒ JPEG file එක තෝරාගෙන ඒ JPEG file එකට සමානුපාතික raw file ටික ස්ටෝර් කරගන්න අපිට එච්චර වෙලාවක් යනවා. මේක කුඩා දෙයක් වුණත් මේක ඔබ අත්හදා බලන්න මේක මට වෙලා තියෙන දෙයක් ඉඳන් මම ඔබට කියන්නේ. දෙවෙනි එක තමයි shoot කරනකොට හැම වෙලාවෙම focus එක ඔටෝ දැම්මට කමන්නේ. ගොඩක් වෙලාවට විශේෂයෙන්ම action photography වල focus එක ඔටෝ දැම්මට කමන්නේ. නමුත් සමහර වෙලාවට අපි manual දාන අවස්ථාවල් තියෙන විශේෂයෙන්ම landscapes ඒ වගේම macro වල ඒ වගේම wide angle වල අපි manual දාන වෙලාවක් තියෙනවා. නමුත් වැදගත්ම දේ තමයි අනික් ඕනෑම setting එකක් manual විය යුතුමයි. මේක කළ යුතුම දෙයක්. අපි දැන් මම දැකලා තියෙනවා මිලියන 2-3 කැමරා පාවිච්චි කරනවා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් මෝඩ් එක. එහෙම නැත්නම් AV මෝඩ් එක. ඉතාමත් අපරාධයක් ඒක. මොකද මිලියන ගාණක් වැය කරලා කැමරාවක් අරගෙන අන්තිමට ගන්නේ ස්මාර්ට් ෆෝන් එකකින් ගන්න ෆොටෝ එකක් තමයි ගන්න. නමුත් ඒක නොකළ යුතු දෙයක්. ඒකින්ද මැනුවල් අනිත් එක ෆෝකසින් අරෙන්න අනිත් සියලු දේම මැනුවල් විය යුතුමයි. ආයේ කිසිම ඒකේ හිතන්නවත් එපා ඉතින් එහාට සමහර විට අපිට අපිට ප්‍රයොරිටි දාන්න පුළුවන් සමහර විට ෂටර් ප්‍රයොරිටි දාන්න පුළුවන්. නමුත් ඒකත් මැනුවල් ක්‍රමයක්. නමුත් මැනුවල් මම නම් ගහන්න මම නම් ඡායාරූපගත කරන්නෙම ෆෝකසින් විතරයි මම ඔටෝ දාන්නේ. අනිත් තුනම ඒ කියන්නේ ISO එකයි white balance aperture ඔක්කොම manual. ඒතර මම මේ ISO එක ගැන පොඩ්ඩක් කියන්නම්. අපි දන්නවා ISO කියන්නේ සාමාන්‍යයෙන් මේක ආලෝකය උරා ගන්නා ප්‍රමාණය. මේක උඟක් කැමරාවල තියෙනවා 50 තියෙනවා 50 ඉඳන් සමහර වෙලාවට තියෙනවා දැන් අලුත්ම කැමරාස් වල තියෙනවා ලක්ෂ 2 දක්වා.
නමුත් මේක ඇත්තටම මේ තියෙන එකේ වැදගත්කමක් තියෙනවා. මම පෞද්ගලික විශ්වාස කරන දෙයක් තමයි මේ ISO රේන්ජ් කියන්නේ හරියට වාහනයක තියෙන මේ ස්පීඩ් මීටරයක් වගේ. අපි දන්නවා වාහන වල සාමාන්‍ය ඕන වාහනයක තියෙන අලුතෙන් එන වාහනයක තියෙන ස්පීඩ් මීටරේ සාමාන්‍ය ස්පීඩ් එක 120යි 30යි 160යි. නමුත් ප්‍රායෝගිකව අපිට මේ වේගයෙන් මේ අපේ වාහනේ පැදවිය හැකිද? ඒකට කොච්චර අපිට බාධා තියෙනවද? අපේ පාරවල් ඒකට සූදානම්ද? අපේ නීතිය ඒකට සූදානම්ද? අපේ වාහනයකට සූදානම්ද? අපේ පළපුරුද්දයකට සූදානම්ද? නැහැ. නමුත් අපි කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒකින්ද මම කියන්නේ මේ තියෙන ඉලක්කම අමතක කරලා දාන්න මේ කෙලවරේ තියෙන ISO ඉලක්කම. මම හිතන්නේ පුළුවන් තරම් ISO අඩුවෙන් ෂූට් කරන්න. එතකොට නොයිස් එක අඩුයි. ඒක තමයි වැදගත්ම දේ. දැන් ඩිජිටල් කැමරාවල සාමාන්‍යයෙන් මම විශ්වාස කරන දේ තමයි මම ඉස්සෙල්ලා කිව්ව පරිදි මම පෞද්ගලික අත්දැකීම්. සාමාන්‍යයෙන් මම ඩිජිටල් කැමරාව මම ඉස්සර භාවිත කරන iPhone කැමරාව. ඒකේ සාමාන්‍යයෙන් 4000කට යනකම් කිසි අපහසුතාවක් නැතුව යන්න පුළුවන්. ඉතින් එහාට යන්න එපා. ඒකේ තියෙනවා ලක්ෂ පැනලක් තියෙනවා. ඒකෙත් ISO නමුත් කවදාකවත් ඒ තත්ත්වයට යන්න එපා. ඒක කවදාකවත් ඒක හමුද දෙයක් නෙමෙයි. නමුත් අලුතෙන් මම භාවිත කරන මිරර්ලස් කැමරාවේ මා පෞද්ගලික අත්විඳින දෙයක් තමයි ඒකේ ISO performance ටිකක් අඩුයි. ඒ නිසා මම බොහෝ විට ISO එක 500 උපරිමයේ 500 තමයි මම යන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ISO එක අඩුවෙන් තබා ගන්න. ඊළඟට මේ white balance එක. කවදාකවත් white balance එක ඔටෝ දාන්න එපා. අර ඉස්සෙල්ලා මම කිව්ව පරිදි ISO එක නම් කිසිම දවසක ඔටෝ නම් දාන්න එපා. නමුත් එම පින්තූර සම්පූර්ණයෙන් අපරාධේ ඒවා කිසිම විදිහකට හදන්න බැරි පින්තූර බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි white balance එක. white balance එකත් මම හුඟක් වෙලාවට කෙල්වින් දාන්නේ. කෙල්වින් 5600ක පමණ දාන්නේ සාමාන්‍ය ලයිට් එක. ඒකේ වැඩි පැත්තට ගියොත් කහ පාට වෙනවා. පින්තූරේ අඩු පැත්තට ගියොත් නිල් පාට වෙනවා. අපි කියනවා warm සහ cool කියලා. ඒ දෙපැත්තට යනවා. නමුත් සමහර වෙලට මේ ISO එක අපිට මේ colors Photoshop වලදී පස්සේ අරව ගන්න පුළුවන්. මේක අපිට අරව ගන්න පුළුවන් දෙයක්. නමුත් ඒකෙත් සමහර කැමරාස් වල තියෙන ඔබ දැකලා ඇති අඳුර ඒ වගේම කාමර වල ඇතුළේ ගන්නකොට ෂැඩෝ එකක් හැටියට ගන්නකොට ලයිට් එකක් තියෙනකොට ගන්නකොට white balance එකේ හැන්දෑවට ගන්නකොට කියලා ඒ ෆර්ම් ඒ තියෙන ෆික්ස් සෙටින් වගේක් තියෙනවා. මම කියන්නේ ඒක පාවිච්චි කරන්නත් එපා. මොකද මෙච්චර මිල මුදල් වියදම් කරලා කැමරාවක් අරගෙන ඇයි අපි කැමරාවට ඕන විදිහට අපි පින්තූර ගන්න දෙන්නේ. අපිනේ කැමරාව මෙහෙවන්න ඕනේ. කැමරාවට දෙන්න එපා අපි මෙහෙවන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. අපි කැමරාව මෙහෙවන නිසා කැමරාවට අපි දෙන්නවා මෙහෙවන්න. මොකද ඒකෙන් සාර්ථක ඡායාරූපයක් අපිට ගන්නට බෑ. ඒ නිසා white balance එක මම කියන්නේ කෙල්වින් දාගන්න. අනිත් එක තමයි කැමරා සෙටින් එකක් තියෙනවා මේ color space කියලා. මේකේ තියෙන sRGB කියලා තියෙනවා Adobe RGB කියලා තියෙනවා. color range එක වැඩි එකේ Adobe RGB. ඒක Adobe එක දාගන්න. ඒ වගේම තමයි අනිත් කාරණා තමයි මේකේ අපි දන්න මේ සාමාන්‍ය focusing points තියෙනවා අලුත් කැමරාවල 700 800 ගන්න. හැමතැනම. නමුත් මා පෞද්ගලිකව විශ්වාස කරන තමයි මොන focusing point එකේ තිබුණත් sharpම focusing point එකේ තියෙන මේ center focusing point. මේවා කැමරාවල පුත්තල කොහොක්වත් ලියලා නැහැ. මම පෞද්ගලිකව අත්විඳින දෙයක්. ඔබට හැකිනම් පුළුවන් හැම වෙලාවෙම center focusing point එක පාවිච්චි කරන්න. සමහර විට අපිට අපේ subject එක තියෙනවා frame එකේ දකුණු පැත්තේ වම් පැත්තේ උඩ හෝ යට සමහර විට center focusing point එක අරගෙන අපිට අර shutter speed එක භාගයට ඔබලා ඒක ගන්නට ගන්න පුළුවන්. නමුත් එහෙම වෙලාවක් නැත්නම් ඒ තියෙන ඒ පෙරිෆරි එකේ එහෙම නැත්නම් ඒ පර්යන්තයේ තියෙන center focusing point අපිට භාවිත කළ හැකි. නමුත් ප්‍රධාන දේ තමයි හරියටම තියෙන focusing point sharp මතන තමයි center focusing point එක. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා අපි කැමති ජයග්‍රහණය කරන්න. ඡායාරූප තරංග ජයග්‍රහණය කරන්න අපි කැමතියි. නමුත් මම හිතන්නේ අපේ ප්‍රයිමරි ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕන වනජීවී ඡායාරූපකාර මේ මම පෞද්ගලික දකින්න දෙයක්. ප්‍රථමයෙන්ම අපි ඒකෙන් වින්දනයක් ලබා ගත යුතුයි. වින්දනයක් ලබා ගත යුතුයි. අප දන්නා ඒ තියෙන පරිශීලනය අපි පාවිච්චි කර යුතුයි. ඒ පාර ඉස්සෙල්ලා කිව්වා වගේ රිස්ක් එකක් අරගෙන නොඑක් දේවල් අත්හදා බැලිය යුතුයි. මම ඒකෙන් ලොකු වින්දනයක් ලබනවා. මම කැමරාවත් එක්ක බොහෝ විට නිර්මාණශීලී ඡායාරූපකරණ යෙදෙනවා. ඒකෙන් මම පුදුම වින්දනයක් මම ලබනවා. ඒ පරිසරයෙන් වින්දනයක් ලබන. සතා සීබා වගේ තියෙන ඒ හැසිරීමෙන් මම වින්දනයක් ලබනවා. තරංග දිනීම බෝනස් එකක් හැටියට මම දකින්නේ හැම වෙලෙම. ඒක අනිත් පැත්ත නෙමෙයි. තරංග දිනන්නම කියලා වනජීවි උද්‍යානයට ගිහිල්ලා ඡායාරූප ගන්නට ගියොත් ඔබ අතින් වැරදි අප්‍රමාණ විය යුතුයි. ඒකින්ද මම හිතන්නේ මම පෞද්ගලික විශ්වාස කරන්නේ පළමුව ඔබ වින්දනයක් ලබන්නේ. First you enjoy, then the winning is a bonus. ඒක හරි වැදගත්. මම පුද්ගලිකව දකින දෙයක්. නමුත් ඒක තරංග අනිත් පැත්තට ගිහිල්ලා දිනලා අනිත් පැත්තට ගිහිල්ලා දැන් උදාහරණයක් මට ඕන තරම් කියන්න බෑ ලෝක ඡායාරූප ශිල්පීන්ගේ ඉතාමත් දක්ෂ ඡායාරූප ශිල්පීන් දිනන්නම කියලා ජයග්‍රහණය කරන්නම කියලා වනජීවි ඡායාරූප අරගෙන අන්තිමට ඒවා රිජෙක්ට් වෙලා මුළු ජීවිත කාලෙටම තරඟ
වලට සහභාගී වීම විශේෂයෙන්ම ඉතාමත් BBC කියන්නේ වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර් කියන එක එංගලන්තයේ තියෙන BBC කියන ඡායාරූප තරඟෙන් රිජෙක්ට් එකක් මට ඕන ඒවා සඳහන් කරන්න පුළුවන්. ඔය ඉන්ටර්නෙට් එකේ බලන්න එවැනි නොයෙක් වෙනස්කම් කරලා පරිසරය වෙනස්කම් කරලා සත්තුන්ගේ වෙනස්කම් කරලා සමහරවිට පුළුම් පුරුම් සත්තු දාලා සත් මේ ඡායාරූපය අරගෙන ඔබ අන්තර්ජාලය බලන්න. එහෙම කරලා තියෙනවා. නමුත් ඒවා ඒ කියන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි අර දිනන කියන පරමාර්ථයෙන් පමණක් ගිහිල්ලා ඡායාරූප ගන්නට ගියාම. එම නිසා ඔබ ඉස්ලාම් එකේ වින්දනයක් ලබන්න. ඊළඟ කාරණය තමයි ඡායාරූප තරඟවලදී අපි ඡායාරූප ශිල්පීන් විශේෂයෙන්ම මේ ජජස්ලා කියන්නේ විනිශ්චයකාරවරුන් බරණ කරුණු කීපයක් තියෙනවා. කරුණු 5ක් තියෙනවා. පළවෙනි එක තමයි කොම්පොසිෂන්. පළවෙනි එක තමයි ඔරිජිනැලිටි. ඒ කියන්නේ මෙවැනි ඡායාරූපයක් කලින් නිර්මාණය වෙලා තියෙනවද නැද්ද කියන්නේ ඔරිජිනැලිටි. ඒක හරි වැදගත්. පුළුවන් තරම් බලන්න අපි විශේෂයෙන් මේ ඡායාරූප කරන යෙදෙනකොට අපි අන්තර්ජාලයේ අන්තර් පරිශීලනය කරනවා. ඒකට අපිට සාමාන්‍යයෙන් අපිට මේ පින්තූර බලපුවාම මොලේ ඔක තැම්පත් වෙනවා. ඉතින් යම්කිසි පරිසරයකට ගියාම ඒ පරිසරය භාවිතා කරලා ඒ සතාගේ තියෙන ඒ ඉරියව් භාවිතා කරලා අපිට අපි කලින් නොදකපු ඡායාරූපයක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. ඒ කියන්නේ ඔරිජිනැලිටි කියන එක හරි වැදගත්. ඊළඟ කාරණේ තමයි කොම්පොසිෂන්. ඒ ෆ්‍රේම් එකේ කොහොම සතා එහෙම නැත්නම් ඒ තියෙන මේන් සබ්ජෙක්ට් එක කොහොමද ફોකස් කරලා තියෙනවා කියන එක තමයි ඊළඟ වැදගත් දේ. ඊළඟ තමයි ටෙක්නිකල් එක්සලන්ස්. කොහොමද මේ පුද්ගලයා මේ තමන්ගේ මෙවලම කැමරාව කොහොමද පාවිච්චි කරේ කියන එක. ඒක වැදගත්. මේක එයා ලොකු අපචර් එකක් දැම්මද පොඩි අපචර් එකක් දැම්මද එහෙම නැත්නම් වයිඩ් ඇන්ගල් එකක් දැම්මද එහෙම නැත්නම් ෂෝ ෂොට් දැම්මද මොනවද මේ කියන වැදගත් ඒ තියෙන ටෙක්නිකල් එක්සලන්ස් එක හරි වැදගත්. ඊළඟ තමයි ආටිස්ටික් මෙරිට් එක. මෙන්න මේ කරුණ තමයි මම හුඟක් වෙලාවට මේ යොමු කරන්නේ. මොකද යම්කිසි කලාවක් යම්කිසි දෙයක් මේ ඡායාරූප ශිල්පියා උදාගෙන තියෙනවද අනික් ඡායාරූප ශිල්පීන් නොකරන. මෙන්න මේ දේ වැදගත්. අනිත් එක පස්වෙනි කාරණේ තමයි ආටිස්ටික් මෙරිට් කියන එක. ඒ කියන්නේ මේ ඕවරෝල් ඉම්පැක්ට් මේ ඔක්කොගේම තියෙන අන්තිමට තියෙන ඕවරෝල් ඉම්පැක්ට් එක. අනිත් එක තමයි වනජීවී ඡායාරූප තරඟවලදී සාමාන්‍යයෙන් මම දකින දෙයක් තමයි ආසියාතික තරඟවලදී බොහෝ විට බලන්නේ ඇක්ෂන්. ඒ කියන්නේ ඒ ඇක්ෂන් ෆොටෝග්‍රැෆි තමයි බලන්නේ. නමුත් යුරෝපීය තරඟවලදී මම ඔය තරඟ දෙජාතියම දිනලා තියෙනවා. යුරෝපීය තරඟවලදී බලන්නේ තමන්ගේ තියෙන ස්කිල් එක කොහොමද පාවිච්චි කරේ ඒ ආටිස්ටික් මෙරිට් එක. ඒ කියන්නේ කලාත්මක භාවයේ එවැනි දේවල් තමයි බලන්නේ. ආසියාතික තරඟවලදී උගක් වෙලාවට බලන්නේ ඇක්ෂන් එක. අපි දන්නවනේ ඇක්ෂන් ෆොටෝග්‍රැෆි දැන් තියෙන මේ ෆැසිලිටි එක හරියට ඕනම මොබයිල් ෆෝන් එකකින් උනත් ගන්න පුළුවන්. නමුත් යුරෝපීය තරඟවලදී බලන්නේ අර මං කියපු දේ. ඒ වගේම තමයි තරඟ ජයග්‍රහණයක් කිරීමට යනකොට උගක් වෙලාවට මේ වනජීවී ඡායාරූපයක් අපි තරඟයකට ඉදිරිපත් කරනකොට හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි අපි තරඟයට ඉදිරිපත් කළ යුත්තේ ඒ තරඟයේ ඉල්ලන දේ නිසා අපිට ඕන දේ නෙමෙයි. මෙන්න මෙතන තියෙන පොඩි වෙනස්කමක්. ඉස්සෙල්ලාම එවන ඡායාරූප තරඟයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම මේ ඡායාරූප තරඟයේ පාස් විනර්ස්ලාගේ පින්තූර ටික බලන්න. අවුරුදු කීපයක් ආපස්සට ගිහිල්ලා. එතකොට ඔබට ඒ තියෙන ස්ටයිල් එක තේරෙනවා. මොන වගේ දෙයක්ද මේගොල්ලෝ බලන්නේ කියලා. දෙවෙනි කාරණේ තමයි ඒකින ජජස්ලාගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බලන්න. ඒගොල්ලෝ දාන සාමාන්‍යයෙන් ජජස්ලා කවුද ඉන්නේ කියලා ඒගොල්ලෝගේ වෙබ්සයිට් සමහරලාට තියෙනවා. ඒගොල්ලන්ගේ බලන්න මේ වෙබ්සයිට් වල තියෙන ඒගොල්ලෝ තුඟක් වෙලාවට ගන්න පින්තූර මොනවද කියලා. මොකද අපි දන්නේ මේ වනජීවී ඡායාරූප තරඟවලදී මුගක් වෙලාවට මේ ලොකු ස්ක්‍රීන් එකේ තමයි පින්තූර යන්නේ. ඒ ජජස්ලා මේසෙක ඉඳගෙන ඒගොල්ලෝ ලකුණු දාන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් එක එක පින්තූර අරගෙන බලන්නේ නැහැ මොකද දහස් ගණනක් එනවා පින්තූර. එතකොට ඒ තමන්ට තමන් රුචිකත්වය දක්වන පින්තූර තමයි ඒගොල්ලෝ ස්ක්‍රීන් එක නවත්තගෙන සාකච්ඡා කරන්නේ. ඒක වැදගත්. ඒ කියන්නේ අපි දෙන්න ඕනේ ඒගොල්ලෝ ඉල්ලන දේ. එහෙම නැත්නම් අපිට ඕනේ දේ දීලා වැඩක් නෑ. ඉතින් මොකද විභාගයක වුණත් අපි දන්නවා ප්‍රශ්නයක් අහපුවාම මේ ප්‍රශ්නෙට උත්තරේ මිසක් අපිට ඕන උත්තරේ අපිට ලියලා වැඩක් නෑ. ඒකයි වෙන්න ඕනේ. ඉතින් මේ වගේ තමයි මේ ඉන්ඩිවිජුවල් මේ ෆොටෝග්‍රැෆර්ස්ලාගේ තියෙන ඒ කැමැත්ත බලන්න. ඒගොල්ලෝ මොන ස්ටයිල් එකද භාවිතා කරන්නේ කියලා මේ වචර වෙලා යන දේවල් නෙමෙයි. ඒක වැදගත්. ඒ වගේම තමයි ඊට පස්සේ මේ ඒක තමයි අපි දන්නවා මේකට ඉල්ලන ස්පෙસિෆිකේෂන්ස් ඉල්ලනවා. ඒක හොඳට කියවන්න. දැන් 72 පික්සල්ස් ඉල්ලන පින්තූරයකට කවදාකවත් 300 200 දෙන්නට එපා. ඒක නුසුතුකමක් වෙන්න පුළුවන්. ඒක හරියට බලන්න දිග පළල කොච්චරද ඉල්ලන්නේ කියලා. ඒක වැදගත්. ඉතින් ඒ වෙන්නේ ඒ ටික කියවලා බලන්න. ඉතින් මේවා පොඩි දේවල් උනත් ලොන්ග් ටර්ම් එකට මේවා ඉදිරියට යනකොට මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ මොක තමයි අපි බේසික් මේවා ටික අපි බලමු දැන් මේ ටික කොහොමද ඇප්ලයි කරගන්නට පුළුවන් කියලා මම ගත්තු ඡායාරූප සමග අපි ඉදිරියට සාකච්ඡා කරමු.
මම මේ කෙටියෙන් හඳුන්වපු දේවල් වනජීවි ඡායාරූප ශිල්පී කියන්නේ මොකද්ද? ඒකේ කලාත්මක පැත්ත කියන්නේ මොකද්ද? ඒක තරඟ ජයග්‍රහණයට කොහොමද භාවිතා කරගන්නේ කියන මොකද්ද? දැන් මම මේක කොහොමද මගේ ඡායාරූප කර්මයට මම යොදාගත්තේ කියන එක මම මේ සාකච්ඡා කරන්නම්. දැන් ඔබට පේනවා ඇති මේ පින්තූර දෙක මේක මම යාල වන උද්‍යානයේ ගත්තේ be ready and act promptly. කියන්නේ වනජීවී ඡායාරූප කරණයේදී වනජීවී ප්‍රදේශයකට අපි යනකොට අපි හැම වෙලාවෙම අපි සූදානම් වෙලා තියෙනවා අපේ කැමරාවේ. කවදාකවත් සතෙක් දැක්කට දකින්නකොට සූදානම් වෙලා වැඩක් නැහැ. මම සාමාන්‍යයෙන් මම පිළිගන්න දෙයක් තමයි මම කරන දෙයක් තමයි මම මේ පරිසරයට යනකොට බොහෝ විට මගේ කැමරාවේ සෙටින්ග්ස් එක ඒ පාක් එකට ඇතුල් වෙනකොට මම හදාගන්නවා. හදාගෙන මම උදාහරණයක් ඇටියට ඒකේ තියෙන ගහක් හරි පොලක් හරි මොකක් හරි ගහක් හරි ගහගෙන මම බලනවා ඒකේ ෆෝකසින් හරියද ඒක අපචර් එක හරියද ඒ ටික බලාගෙන මම කැමරාව හැම වෙලාවෙම රෙඩි කරන් තියාගෙන ඉන්නවා. ඒක හරි වැදගත්. මොකද අපිට සතා දැක්කට පස්සේ අපිට වෙනස් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. දැන් මේක මම ගත්ත රූපිල කියන ප්‍රදේශ යාල වන උද්‍යානයේ දැන් ඔකට වම් පැත්තේ පින්තූරෙන් පේනවා ඇති දිව්‍යා ඒ අත්තේ ඉඳලා පයින්න උත්සාහ කරනවා. නමුත් මම එකපාරටම මම පින්තූර ගත්තාම මට ફોකස් වුණේ ඒ දිව්‍යාට ඉස්සරහින් තියෙන අතු ටික. ඒතර මම එකපාරටම කරේ මොකද්ද? මම මේ කැමරාවේ මම සෙටින් එක දාගත්තා සෙන්ටර් පොයින්ට් එකට. එහෙම නැත්නම් ස්පොට් රීඩින් එකට. දාගත්තාම දෙවෙනි පින්තූරෙ ඔබට තේරෙනවා කොතරම් පැහැදිලි පින්තූරයක් ආවද කියලා. දෙවෙනි පින්තූරේ මම තරඟ ජයග්‍රහණ කීපයක් ලැබුවා මේ පින්තූරයක්. එතකොට වම් පැත්තේ තියෙන පින්තූරේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ කොච්චර වෙනස් කියලා ඔබට තේරෙනවා. මේක ඉතාමත් ක්ෂණිකව මම ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඉතා ඉක්මනට. මොකද අර ඉතා ඉක්මනට හිතලා අර පොඩි චේන්ජ් එකක් කරලා සම්පූර්ණ වෙනස් පින්තූරයක් මම නිර්මාණය කළා. මේ පින්තූරයට අන්තර්ජාතික ජයග්‍රහණ කීපයක් ලැබී තියෙනවා නැෂනල් ජියෝග්‍රැෆි තරඟයේ ඇතුළුව. ඒකින්ද හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම තමන්ගේ කැමරා උපකරණය කැමරා ඉක්විප්මන්ට් එක රෙඩි කරලා තියාගන්න. මොකද මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි opportunities never repeats. අපට අවස්ථාව ආපහු එක අවස්ථාවක් නැවත ලැබෙන්නේ නැහැ. තමයි එක අවස්ථාවක් එකපාරක් පමණයි. වන ජීවිතයේ තියෙන මම විශ්වාස කරන එක සිද්ධාන්තයක් තමයි opportunities never repeats. ඊළඟ එක තමයි මේ වනජීවී ඡායාරූප ශිල්පය කියන්නේ මේ අපි හිතනවා බොහෝ විට මේ ලොකු සත්ත්ව එහෙම නැත්නම් මේ අලියෝ දිවියෝ වලස්සු එහෙම නැත්නම් වෙන රටක සිංහයෝ මේ ව්‍යාග්‍රෝ ඒ වගේ ලොකු සත්තු පස්සේම යන එකක් කියලා තමයි අපි හුඟක් වෙලාවට අපි හිතාගෙන ඉන්නේ. අපි උදාහරණයක් අපි යාල වන උද්‍යානයට යනවා නම් අපි හැම වෙලාවෙම දිව්‍යා බලන්නම තමයි යන්නේ. දිව්‍යම තමයි අපේ ප්‍රධාන දෙන්නේ. ඉන්ද්‍රෙල්ල වලයක් දැක්කොත් එමන් නරියෙක් දැක්කොත් එහෙම නැත්නම් වෙනස් සතෙක් දැක්කොත් පින්තූර ගන්න. නමුත් ප්‍රධාන දේ දිව්‍යුන්. අපි දන්න ඔක්කොම ඒ වාහනත් ඔක්කොම උදාහරණ වෙලා තින්නේ දිව්‍යයන් බලන්න යන. දැන් මේ පින්තූරේ මම ගත්තේ යාල වන උද්‍යානය. ඔබ දැකලා ඇති මේ යාල වන උද්‍යානය එක කාලයකට මේ කොමන් ඇල්බට්‍රොස් කියන මේ සමනල්ලු දහස් ගණනින් පාරේ වහලා ඉන්නේ. මේගොල්ලෝ බොහෝ විට ෆීඩ් කරන්නේ ඇනිමල් එක්ස්ක්‍රීටා වල. ඒ කියන්නේ මේ ගොම සහ මේ අලින්ගේ වසුරු වල තමයි මේගොල්ලෝ ෆීඩ් කරන්නේ. මේගොල්ලෝ මේ සමහරට ඔබ දැකලා ඇති මේ වාහන මේවා උඩින් යනවා මේ එක දශමයකට මේගොල්ලෝ ගණන් ගන්නෑ සමහරට යට කරන් තියෙනවා. නමුත් මම මේක එකපාරක් දැක්කා මම හිතුවා මෙතන මට අවශ්‍ය ඡායාරූපයක් මෙතන තියෙනවා කියලා. ඉතින් මම කරේ මොකද්ද? මම නැවතිලා මගේ කැමරාවෙන් මගේ 600 mm ලෙන්ස් එක මම භාවිතා කරා. මම ඒක දැකපුවම ඇත්තටම මේකට මට බොහොම මේකට I was fascinated. මේක දැකපුවම මොකද ඒ තියෙන pale colors, ඒ තියෙන layers, මොකද ලා පාට, ඒ තියෙන contrast එක ලා පාට වුණොත් මම දැනගත්තා මෙතන මට අවශ්‍ය පින්තූරයක් තියෙනවා කියලා. මම මේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ තමයි ඒකෙන් නිර්මාණය කළේ. ඉතින් මේකටත් මම ජයග්‍රහණ කීපයක් ලැබිලා තියෙනවා. මම මේකට උදාහරණයක් ඇටියට ගන්නේ uncommon from a common scene. මේ ඉතාමත් බහුලව දකින්න තියෙන දෙයකින් අපි කොහොමද අසාමාන්‍ය දෙයක් හොයාගන්නේ කියන්නේ. මේක ඉතාම වැදගත්. මම දැන් ඊට පස්සේ මම දැක්කා ඡායාරූප ශිල්පී මේවට සමාන පින්තූර නිර්මාණය කරන්න උත්සාහ කරන එක ඉතාමත් හොඳ දෙයක්. ඉතාමත් හොඳ දෙයක්. මොකද මේකෙන් පස්සේ මේ සමනල්ලුගේ පින්තූර ගන්න අත් වශයෙන්ම ඡායාරූප ශිල්පීන් පෙළඹීමෙන් මට කියන්නේ මම හිතන්නේ මම ඒක ලැබු ජයග්‍රහණයක් කියලා තමයි මම හිතන්නේ. මේකත් මම යාල වන උද්‍යානයේ ගත්තේ. මම මේ පින්තූර තුනක් දාලා තිනවා. ඔබට වම් පැත්තෙන් පේන්නේ grey headed fish eagle. ඉතාමත් බහුලව දකින්න පුළුවන් යාල වන උද්‍යානයේ බහුලව දකින්න පුළුවන් උකුස්සෙක්.
මෙයා කරන්නේ මොකද්ද? මෙයා ආහස ඉගිලින්නවා. සාමාන්‍ය වතුර වල ආශ්‍රිතව උඩින් ඉඳලා මෙයා මාළුව දැක්කම මෙයා පල්ලෙහාට ඇවිල්ලා මාළුව අල්ලගෙන ළඟ තියෙන ගහකට ගිහලා කනවා. ඕක ඉතාමත් මේ සිදුවෙන දෙයක්. ඒක එච්චර අමුතු දෙයක් නෙමෙයි. ඉතින් මම වම් පැත්තේ මම පින්තූර ඉස්සලාම් දැක්කා යාල රවුන්ඩ් වලකින් තන. හොඳට පැහැදිලි සදත් හොඳට පැහැදිලි මම මේ පින්තූරේ ගත්තා. ඒ වාහන ඔක්කොම ඇවිල්ලා නැවතලා සේරම දෙනා මේ කතාවේ සම්පූර්ණ ඡායාරූපය ගැනීමට පෙළඹුණා. නමුත් මට හිතුනේ මොකද්ද මේ සතාගේ තියෙන මෙවලම් තුන ප්‍රධාන වෙපන්ස් ඒව මොනවද? එකක් තමයි ඇහැ. මොකද මෙයා ඉහළ අහසේ පියාඹන්නේ. ඒතර ඉහළ අහසේ පියාඹනකොට මෙයාට හොඳ ෂාප් විෂන් එකක් තිබෙන හොඳට ඇහැ පෙන්න ඕනේ. මොකද මේ වතුර වලක ඉන්න මාළුවෙක් පෙන්න මොනතරම් විෂන් එකක් තියෙන්න ඕනේ කියලා ඔබට හිතාගත්තේ. ඒක නිසා ඇහැ තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි මෙයාගේ තියෙන මේ නියපොතු. ටැලන්ස් කියලා අපි කියනවා නියපොතු ටික. මොකද සතාව අල්ල ගන්න ඕනේ. දෙවෙනි වෙපන් එක. තුන්වෙනි වෙපන් එක තමයි ෂාප් බීක් එක පොට. ඒතර මට හිතුණා මෙතන මම අමුතු දෙයක් කරන්නට ඕන කියලා මම කරේ මගේ වාහනේ සම්පූර්ණ සතාව නොපෙනෙන තැනකට හරවගත්තා. ඔබ දැකලාද රවුන්ඩ් වලදී මෙහෙම රවුම් යන්න පුළුවන් වාහනේ. මම සම්පූර්ණයෙන්ම වාහනේ අනිත් පැත්තට ගත්තා. අනිත් වාහන සේරම තිබුණ අනිත් පැත්තේ ඒගොල්ලන් හොඳට සතා මේ කුරුල්ලා පේනවා. නමුත් මං අනිත් පැත්තේ මොකද්ද මට දැන් කුරුල්ලා පේන්නෙම නැහැ. ඉතින් මම කරේ තියෙන අතු අස්සෙන් මම මෙයාගේ කකුල් දෙක මැද්දෙන් මේ තියෙන S2 ફોකස් කරා. එතකොට ඔබට තේරෙනවද මේ සාමාන්‍ය දෙයක් මම අසාමාන්‍ය පින්තූර වලට හදාහරවගත්තේ කොහොමද කියලායි ඒකයි මම ඒ ගැන හිතුවේ මොකද්ද කියලා. එතකොට මේ අන්තර්ජාතික ජයග්‍රහණ රාශියක් ලැබිලා තියෙනවා. මොකද්ද ඒතර මේ ජජස්ලා හිතන්නේ? ජජස්ලා හිතනවා මෙයා හිතලා තියෙනවා මේක විදියට. මෙයාට ඕන කරලා තියෙන මේ සදාගේ තියෙන යම්කිසි ෆීචර් එක යම්කිසි ෆීචර්ස් වගේක් එක ෆ්‍රේම් එකට ගන්න. මෙයා මේ පින්තූරේ ඔබට පේනවා ඇති මෙතන මේ මැද තියෙන පින්තූරේ ඒ පරිසරයේ තියෙන පොළ අරගෙන මම කොහොමද ඒක ෆ්‍රේම් කරලා තියෙන්නේ කියලා ඒ පරිසරයේ භාවිතා කරපු දේවල් අරගෙන මම පින්තූරේ ෆ්‍රේම් කරලා තියෙනවා. එතනම ෆ්‍රේම් කරලා තියෙනවා. මේක පොඩ්ඩක් ක්‍රොප් කරලා තියෙනවා. එතනම මම ෆ්‍රේම් කරලා තියෙනවා. මෙතන මම ඉස්සෙල්ලා ඡායාරූපي ගත්තේ 7-200 කියන ලෙන්ස් එකෙන් පස්සේ මම පාවිච්චි කරා 800 ලෙන්ස් එක. 800 ලෙන්ස් එක කරලා තමයි මේ ක්ලෝස් අප් එක මම ගත්තේ. එතකොට ඔයාලට මැද තියෙන පින්තූරෙන් පේනවා ඇති මම කොහොමද ඒක ෆ්‍රේම් කරලා තියෙන්නේ කියලා. දකුණු පැත්තේ කෙළවරෙම තියෙන පින්තූරේ මම මේකේ අනිත් ඇන්ගල් එක මේකේ පින්තූර ගොඩක් තියෙනවා. එක එක ඇන්ගල්ස් වල තියෙන. ඒ වගේ තමයි මේ පින්තූරේ අනිත් පැත්තට හැරලා තියෙන පින්තූරෙත් තියෙනවා. ඉතින් මේක යුරෝපීය තරංගවල මම නිතරම දිනපු මේ පින්තූරය. ඒක තමයි මම කියන්නේ. හොඳට කල්පනා කරන්න වනජීවි උද්‍යානයට ගියාම අලි කොටි වලස්සුම නෙමේ වනජීවි ඡායාරූප මෙටීරියල් වෙන දේවල් තියෙනවා. සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය ඡායාරූපයක් ගන්නට උත්සාහ කරන්න. පොඩ්ඩක් හිතන්න. ක්‍රියේට් කරන්න. ඒ තියෙන පරිසරයේ තියෙන දේවල් භාවිතා කරලා ඡායාරූපයක් ගන්න. දැන් මම මේ කියන දේ තමයි මේ කරන්නේ. මම මුකුත් කරේ නැහැ. මම කරේ ක්‍රොප් කරලා කලර් එක හැදුවේ විතරයි මේක කරේ. ඒතර මම පරිසරයේ තියෙන එක භාවිතා කරා මගේ තන පොඩ්ඩක් එහාට පිට වෙනස් කරලා මගේ ලෙන්ස් එක වෙනස් කරා. අන්න ඒක තමයි වැදගත්. ඒ තියෙන පරිසරයේ තියෙන සාධක භාවිතා කරගෙන ඡායාරූපය හදන්නට උත්සාහ ගන්න. ඒක තමයි වනජීවි ඡායාරූප ශිල්පයේ නිර්මාණ පැත්ත. නිර්මාණශීලී වනජීවි ඡායාරූපකරණය කියන්නේ දකින්න දේ පමණක් ඡායාරූප ගත කිරීම නෙමෙයි. මම අර ඉතරම කියන විවසීම මෙන්න මේක තමයි patience. මේ ඡායාරූප මම ගත්තේ යාල වන උද්‍යානයේ. එදා මට වසර කිහිපයකට ඉස්සෙල්ලා මම ගිය අපි දන්නවා යාල වන උද්‍යානය කියන්නේ කුඩා වන උද්‍යානයක්. ඒ කියන්නේ බ්ලොක් 1 කියන එක. සාමාන්‍ය පළවෙනි රවුම ඔබට ඉවර කරන්න පුළුවන් විනාඩි 35 පැයකමාරක් යනවා. මම පළවෙනි රවුම ගියා. එදා ආරම්භක වැසිබර දවසක් පළවෙනි රවුම ගියා. මුකුත් වාසනාවක් නැහැ, පින්තූරයක් නැහැ. දෙවෙනි රවුම ගියා. ඒතකොට මම දැක්කා වතුර පිරිච්ච තැනක වතුර හෙල වෙනවා. ඒතර මං කරේ මොකද්ද මගේ ලොන්ග් ලෙන්ස් එක දාලා මම ඒ වතුර දිහා බැලුවා. බලනකොට මම දැක්කා ලොකු කිඹුලුගේ S2 මෙහෙම උඩට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මම තව දෙයක් දැක්කා පොඩි කිඹුලුන්ගේ S එයා ළඟට කිට්ටු වෙනවා මෙහෙම. මේක සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්. මොකද සාමාන්‍ය ලොකු කිඹුලෙක් ඉන්න තැනක පොඩි කිඹුලෝ එයා ළඟට කිට්ටු වෙන්නේ නැහැ. එයා බලන්නේ ඒගොල්ලන්ගේ ඉවතට යන්නේ. මට හිතුණා මෙතන වතුර යට මොකක් හරි සිදුවීමක් සිදු වෙනවා ඇති කියලා. මම කරේ මොකද්ද කැමරා සෙටින්ග්ස් ටික ඔක්කොම සෙට් කරගෙන කැමරාව එළියට දාගෙන බීන් බෑග් එකකට දොරේ තියාගෙන එයා දිහාම ඇහැ එළියට ගන්න නැතුව බලන්න හිටියා. පැයක් ගියා දෙකක් ගියා තුනක් ගියා තුනමාරක් ගියා. ඔබ දන්නවා යාලවන උද්‍යාන සාමාන්‍යයෙන් 8 9 10 11 12 වෙනකොට කොතරම් රස්නේද කියලා.
දාඩිය සම්පූර්ණයෙන් වැටෙනවා, වැක්කිරෙනවා. ඒ තියෙන පරිසරය ඉතාමත් මොකද දවල් වෙනකොට බක් අවු වෙනවා. ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ලොකු කිඹුලස් දෙක දානවා පොඩි කට්ටි කිට් වෙනවා. ආයෙ එනවා, ආයෙ එනවා, ආයෙ වෙනවා. ආයෙ ඔය සිදුවීම් වෙනවා, සිදුවීම් එහාට මෙහාට වෙනවා. සමහරට මුකුත් නැති සද්ද නැතුව කට්ටි ඉන්නවා බලාගෙන. නමුත් කොයි වෙලාවකවත් අර කුඩා කිඹුල්ලු අර කිඹුලගෙන් ඉවතට යන්න තීරණය කරේ නැහැ. හැම වෙලාවෙම බලන්න කිට් වෙන්නම තමයි. මමත් නැවතීම හිටියේදී. අපි ඔබ දන්නවා යාලවන උද්‍යානයේ සාමාන්‍ය ලොකු ලෙන්ස් එකක් එළියට දාලා වාහනේ නවත්තන් ඉන්නකොට කොතරම් වාහන ප්‍රමාණයක් තමන්ගේ පසුපස පෝලිං ගහනවාද කියලා බලන්න. මේ සමහරට ඒ වාහන නවත්තනවා. සමහරට ඒ වාහනේ නවත්තලා ඒගොල්ලෝ තව රෝමක් ගිහලා එනකොටත් ආපහු එනකොටත් මම එතන. අපහට දෙවෙනි රෝම ගිහලා එනකොටත් මම එතන. අනිත් එක තමයි ඒගොල්ලන්ට නම් PVC වලට මේක පේන්නේ නැහැ. බයිනොකුලර්ස් එක නැතුව. පේන්නේ මොකද වතුර නටන විතරයි පේන්නේ. ඉතින් මට ඇහෙනවා පිටිපස්සෙන් කතා වෙනවා. විශේෂයෙන්ම අර ඉවසීම නැති වනජීවී චාරුප වනජීවී බලන කට්ටිය නේද ඉවසීම කියන එක නැතිම කට්ටියත් උදෙන්ට එනවනේ. ඉතින් මට ඇහෙනවා පිටිපස්සෙන් කියනවා මේක පිස්සෙක් මොඩේ. ඒ වගේ කතන්දරත් මට ඇහෙනවා පිටිපස්සෙන් කියනවා. මොකද ඒගොල්ලන්ට ඉවසීම නැහැ මටත් ඇති. මොකද මම පළවෙනි පාරේ එනකොටත් ඉන්නවා, දෙවෙනි පාරේ එනකොටත් ඉන්නවා, තුන්වෙනි පාරේ එනකොටත් මම ඉන්නවා. නමුත් එකපාරටම සිදුවීමක් සිදු වුණා. මම ඒ වෙලාවේ ඇඟිල්ල තියාගෙන ඒ ෂටර් බටන් එකේ එකපාරටම මට තේරුනේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මම එකපාරටම පින්තූර කීපයක් ගත්තා. මේක පින්තූර. මේක වෙලා තියෙන්නේ මොකද? මෙතනට වතුර බොන්න මුවෙක් ඇවිල්ලා ඒ මුවා මේ ලොකු කිඹුලා දැහැගෙන තියෙනවා. ඊට පස්සේ මරලා අර පොඩි කිඹුලන්ගෙන් ආරක්ෂා කරගන්න මෙයා කරේ මොකද? වතුරයට හැංගුවා. වතුරට තියන් හිටියා. මෙයාට දැන් එළියට ගන්නත් බෑ මොකද පොඩි කිඹුලෝ ටික වටේ ඉන්නවා. මෙයා කරේ මොකද? මේක පැයක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා, හතරක් ගියා. සම්පූර්ණයෙන් අරක සම්පූර්ණයෙන් තෙමිලා පෙඟුණා. මෙයා කරේ එක පාටම මේක කරකොල්ල ගත්තාට පොඩි කිඹුලෝ ටික බය කරන්න ගන්නකොට මොකද වෙන්නේ? හැම හරියට අපි අර මේස් කකුලක් සපත්තුකින් ගලවනවා වගේ හැම සම්පූර්ණයෙන් ගැලවිලා අනිත් පැත්තට ගියා. හරියට ඒ වගේම තමයි වුනේ. එතකොට ඒ ඉවසීමේ මේක දිනු කරපු හින්දා මම ගත්ත ඡායාරූපේ ඒකේ ප්‍රතිඵලය තමයි දකුණු පැත්තේ තියෙන්නේ. ඉන්දියානු සමස්ත ඉන්දියානු මේ Nature's Best Photography එකේ මම ප්‍රථම ස්ථානය දුන්නා. ඉතින් ඉන්දියාවෙන් පිට කෙනෙක් දිනපු ඉන්දියාවෙන් පිට කෙනෙක් මම හිතන්නේ එහෙම තරංගෙන් දිනපු ප්‍රථම අවස්ථාව ඒක. ඉතින් මම ඊටම සන්තෝෂ වෙනවා. මොකද ඉවසීම වැදගත්. ඉවසීම නැත්තම් මම හිතන්නේ ඔබ වනජීවී ඡායාරූපකරණේ යෙදෙන්න එපා. මේක මම ගත්තේ මේ පින්තූර දෙක මම මේක භාවිතා කරන්නේ අත් වශයෙන්ම ඔබට කියන්න මේ ටෙක්නිකල් එක්සලන්ස්. ඒ කියන්නේ මොකද්ද මේ කියන මේ මොකක්ද එකට මේ කැමරාවේ මේ ටෙක්නොලොජි කොහොමද පාවිච්චි කරන්නේ. වම් පැත්තේ තියෙන පින්තූරේ මම ග්‍රීසියල් ලේක් කියන වනෝද්‍යානයේ ගත්තේ. ඔබට තේරෙනවද හොරයිසන් එක පොඩ්ඩක් කැරකිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා මම ෆිෂ් අයි ලෙන්ස් එකක් තමයි පාවිච්චි කරේ කියලා. මේක සිග්මා 15 mm සිග්මා ලෙන්ස් එක මම පාවිච්චි කරේ. මේක මෙම ස්ථානයේ ද මේ වනෝද්‍යානයේ පොඩ්ඩක් වෙනස්. මේක වනෝද්‍යානයේ මේ ලොකු වැවක්. මේ වැවේ ඉන්නවා මේ ඩල්මේෂන් පෙලිකන්ස්ලා කියලා. තාමත් දර්ශනීය ලොකු මම හිතන්නේ ලෝකයේ ඉන්න ලොකුම වෝටර් බර්ඩ් තමයි මේගොල්ලන්ගේ සාමාන්‍ය වින් ස්පෑන් එක යනවා අත් දෙක දිග හරපුවාම අඩි 10ක් පමණ. තාම ලොකුයි බරයි. එයාගේ ලොකු වෝටර් බර්ඩ් කෙනෙක්. මේගොල්ලන්ගේ ප්‍රජනන කාලය වෙනකොට මේ පල්ලෙහා තියෙන සැක්ක සම්පූර්ණයෙන් තැඹිලි පාට වෙනවා. ඉතාමත් ලස්සන කුරුල්ලෙක්. මේගොල්ලෝ එච්චරම මේගොල්ලෝ මිනිස්සුන්ට බය නැහැ. මේගොල්ලෝ ළඟට එනවා නමුත් අල්ලන්න හරි මෙතනට බෑ. ඉතින් අපි කරන්නේ මොකද පොඩි පැඩල් බෝඩ් එක ඒ වැවේ යන ගමන් තමයි මේ පින්තූර ගන්න. ඒතර මම පින්තූර ගාදී මම කරේ ඇත්තටම බෝඩ් එකෙන් පුළුවන් තරම් වතුර පැත්තට යොමු වෙලා කැමරාව වතුර ලෙවල් එකටම අරගෙන තමයි මේ පින්තූරය ගත්ත. ඔබට පේනවා මේක රිෆ්ලෙක්ෂන් එක ලස්සනට තියෙනවා. ඒ වගේ හොරයිසන් එක ලස්සනට තියෙනවා. මේක හරිම ළඟයි. ඒ කියන්නේ අඩි කීපයක් දුරින් තමයි මේක ගත්තේ. ඒතකොට ඒක තමයි ඒකේ තියෙන මේ ටෙක්නිකල් පැත්ත. දකුණු පැත්තේ පින්තූරය මම හිතනවා ඔබ දැකලත් ඇති මීට කලින්. මේකට මට නිතරම ජයග්‍රහණ හම්බෙලා තියෙනවා. මේක තලේ මනාවල මම ගත්තේ ක්‍රෙස්ටඩ් ටර්න් කුරුල්ලෙක්. මේ කුරුල්ලාගෙත් මම පාවිච්චි කරේ මේ සිග්මා ලෙන්ස් එකක්. සිග්මා මම හිතන්නේ 12 mm වගේ ලෙන්ස් එක කොහොම පොඩි ලෙන්ස් එක මම පාවිච්චි කරේ. එතන මම ඇත්තටම කැමරා ට්‍රැප් එකක් දාලා රිමෝට් එකෙන් තමයි මේක මේ ඡායාරූපේ ගත්තේ. ඔබට තේරෙනවද මෙතන පොඩි කතන්දරකුත් මම කියලා තියෙනවා. පොඩි පැටව ඉන්නවා. පොඩි පැටව සමගියේ තියෙන උන්ගේ ඒගොල්ලන්ගේ දෙමව්පිය කුරුල්ලෝ ආසේ සැරිසරන. මේ ඡායාරූපය මට ජයග්‍රහණ කීපයක්ම ලැබිලා තියෙනවා. මෙන්න මේ ඡායාරූප 4 මම ගත්තේ ගිය අවුරුද්දේ මම දන්නේ සැප්තැම්බර් මාසේ යාලවන උද්‍යානයේ. දැන් මෙතන මට පොඩි විස්තරයක් කරන්නට ඕන මේ ඡායාරූප 4 ගැන. දැන් ඔබට පේනවා ඇති මේක මේ බ්ලැක් ඇන්ඩ් මේක බ්ලැක් ඇන්ඩ් වයිට් මේක කලර් පින්තූරයක් මේක තිබුණේ විදිය.
එතකොට මේ පින්තූරේ මම ගත්තේ යාලවන උද්‍යානයේ විලපලාව කියන ස්ථානය. ඔබ දැකලා ඇති විලපලාව වැව කියන ස්ථානේ සාමාන්‍ය තරම් සිදුවීම් සිදු නොවන තැනක්. මේ අවස්ථාවේදී මම මෙතනින් ගමන් කරනකොට මම දැක්කා වෙලාව දවල් 11ට 12ට විතර ඇති. ඒතර අපි සාමාන්‍ය විශ්වාසයක් තියෙනවානේ අපි මේ ගෝල්ඩන් ලයිට් තියෙන උදේ හවසයි කිය. මම පුද්ගලික මම ඒ විශ්වාස කරන්නේත් නෑ. මම සාමාන්‍ය වනජීවි උද්‍යානයට ගියාම පටන් ගත්ත ඉඳන් මම ඡායාරූපකරණය යෙදෙන බොහෝ විට මම කන පැය එකමාර දෙක විතරයි මම ඡායාරූපකරණය යෙදෙන්නේ නැත්තේ. ඒ වෙලාවේ මම දෙකට තුනට මම ඡායාරූපකරණය යෙදෙනවා. මොකද ඒක ඒ ලයිට් එක සමහරට Tamanට වාසියට අරව ගන්නට පුළුවන්. දැන් මේක මම ගත්තේ දවල් 11 මාර තුන් වෙලා. ඔබට පේනවාද මේ විලපලා වැව කියන එකට වතුර මේ ආලෝකයේ වැටිලා මොනතරම් ආලෝකයේ අර බුබුල් බුබුල් වගේ තියෙන ඒ ආලෝකයේ දැඩි හිරු ආලෝකයේ තමයි එතන පති වෙලා තියෙන්නේ. ඒතකොට ඒ වගේම තමයි මේ ඕපන් බිල්ස් තුන් දෙනෙක් මාළු අල්ලනවා. ඒතර මම කරේ මොකද්ද මම වාහනේ ඉස්සරහට පස්සට අරගෙන මේක නිකන් ගන්නවට වැඩිය මට හිතුණා මේක යම් කිසි විදිහකින් මම මෙතනම ફોકસ කරගත්තී යුතුයි කියලා. මම කරේ මොකද්ද එතන තියෙන ගහකට අස්සෙන් ફોકસ කරා. ඔබට පේනද මේ අත්ත තමයි මේ තියෙන්නේ ගහේ අත්ත. ඒතර මේ දකුණු පැත්තේ උඩ පැත්තේ තියෙන පින්තූරේ මෙතන තියෙන මේක තියෙන්නේ හුඹහක්. ඔබට අද වුණත් ගියාම මේ පරිසරය එහෙම තියෙනවා එතන. බලාගත්තා. ඒතර මම කරේ මොකද්ද කැමරාව වාහනේ එහාට මට අරගෙන කැමරාව පුළුවන් තරම් පල්ලෙහා ලෙවල් එකට අරගෙන මේ පින්තූර ගත්තා. ඔබට පේන ඇති මොනතරම් එතන කලාවක් තියෙනවද කියලා. වතුර ඒ ආලෝකය වතුරට වැටිලා අර බුබුලු වගේ තියෙන දර්ශනයේ මොනතරම් කලාත්මක පින්තූර හදාගන්න පුළුවන්ද කියලා. ඒතකොට මෙතන මේ පින්තූරේ හතරේ තියෙන වැදගත්කම තමයි මේක මේ මිරර්ලස් කැමරාවෙන් මම ගත්තේ. එතකොට මෙන්න මේ වගේ දේවල් ඩිජිටල් කැමරාවකින් ටිකක් කරන්නට අමාරුයි. මොකද මෙතන මම පාවිච්චි කරලා තියෙනවා shutter speed එක 1/32000. දැන් අපි දන්නවා ඩිජිටල් කැමරාවක උපරිමයේ තියෙන්නේ 1/8000. නමුත් මිරර්ලස් එකේ යන්න පුළුවන් 1/30000 32000 සමහර මිරර්ලස් කැමරාවල ඉලෙක්ට්‍රොනික ෂටර් එක දාපුවා. මොකද එතකොට ඉලෙක්ට්‍රොනික ෂටර් එක දාපුවම සම්පූර්ණ අපට ආලෝකය කපා හරින්නට පුළුවන්. ඒතර ISO එක වැඩි නොකර ISO එක වෙනස් නොකර ISO එක 50 එන්න නැත්නම් තාම අඩු ගානක තියාගෙන අපිට සම්පූර්ණ ආලෝකය කපා හරින්නට පුළුවන්. ඒතර මම මෙතන පොඩි ඇඩ්වාන්ටේජස් කීපයක් දෙකක් තුනක් කියන්නම් මේ දැන් අපිට මේ මිරර්ලස් ද ඩිජිටල්ද කියන පොඩි ප්‍රශ්නකුත් මේ දවස්වල තියෙනවානේ. මම පුද්ගලිකව හිතන්නේ මම වසර දෙකකට විතර කලින් මගේ තියෙන ඩිජිටල් කැමරා සියල්ලම විකුණලා මම මිරර්ලස් වලට ගියා. ඒ රිස්ක් එක මම ගත්තා. මම හිතනවා මම කරපු දේ හොඳ දෙයක් කියලා. මොකද අනාගතයේදී අපි හැමෝටම මිරර්ලස් වලට යන්න වෙනවාම තමයි එකේ කිසිම වචන දෙකක් නැහැ. මොකද අපි දන්නවා අපි ෆිල්ම් කැමරා වල ඉඳලා ඩිජිටල් කැමරා වලට එනකොට මොන තරම් අපි වාද කරාද අර කොහොඳයි ඩිජිටල් කැමරාවේ මේක හොඳයි ෆිල්ම් කැමරාවේ අර කොහොඳයි මේක හොඳයි මේක නරකයි අරක නරකයි ඔක්කොම කියලා. නමුත් දැන් ඔක්කොම වගේ මම හිතන්නේ ඩිජිටල් කැමරා පාවිච්චි කරලා ওই තත්ත්වෙම මතු වෙනවා මිත්‍රවරුනි මිරර්ලස් කැමරාවට. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට අවස්ථාවක් තියෙනවා නම් මිරර්ලස් කැමරාවට යන්න, යම් කිසි කෙනෙක් අලුත් කැමරාවක් ගන්නවා නම් කරුණාකරලා මිරර්ලස් වලට යන්න. මොකද අනාගත ඡායාරූපකරණ විශේෂයෙන් මම විශ්වාස කරන වනජීවි ඡායාරූපකරණයේ තියෙන්නේ මිරර්ලස් වල. මිරර්ලස් වල තියෙන ඇඩ්වාන්ටේජස් දෙක තුනක් මම කියන්නම්. පළවෙනි දේ තමයි මම විශ්වාස කරන දේ තමයි බර. දැන් උදාහරණයක් ඇටියට ඉස්සර මම මගේ කැමරා ගියර් එක සාමාන්‍යයෙන් මම කොන් දෙල්ලලා යනවා කිලෝ 25ක් 26ක්. නමුත් ඒ සෙට් එක මම දැන් මගේ පිටේ එල්ලලා යන්නේ කිලෝ 11ක් විතර. ඒ උදාහරණයකට මම මේ ලෙන්ස් එකකුත් මම ගෙනාවා. ඔබට පේනවා ඇති මෙන්න මේක. හරි. මෙන්න මේකේ 400 ලෙන්ස් එකක් 2.8 ඒක කැමරා. මේකේ බර කිලෝ 4ට එහෙම නැත්නම් 3යිද 3මාරක් විතර. මේ සෙට් එක ඔබට ඩිජිටල් කැමරාවකින් දාගන්න ගියා නම් මම දන්නවා අනිවාර්යයෙන්ම කිලෝ 6කට ආසන්න වෙනවා. දැන් මේක මේ ලෙන්ස් එක පාවිච්චි කරලා මට හෑන්ඩල් උනත් පින්තූර ලබා ගන්නට පුළුවන්. බර ඉතාල වැදගත්. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේකේ තියෙන මේ ෆ්ලිපින් ස්ක්‍රීන් එක. මෙන්න මේක හරි වැදගත්. මේ පහසුකම ඔබට හිතන්න බැරි ඇන්ගල්ස් වලට යන්න පුළුවන්. මොකද මම කියවන නිර්මාණශීලී දේවල් ඔබ කළ යුතුයි කියලා. සමහරට අපි මේ ඇහැ කියලා ගන්න ඇන්ගල්ස් වලට වැඩිය අපි මේකෙන් බලලා අපි ගන්න ඇන්ගල්ස් විශේෂයෙන් පහළෑ ඇන්ගල්ස් සම්පූර්ණයෙන්ම වෙනස් ඡායාරූප මතු කරනවා. මෙන්න මේ ඇන්ගල් එක ඉතාම වැදගත්. අනිත් කාරණය තමයි මම රිසල් කිව්ව පරිදි ෂටර් ස්පීඩ් එක. ඩිජිටල් කැමරා වල උපරිමේ එකෙන් 8000යි 1/8000 මේකේ 1/30000. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒ ඇඩ්වාන්ටේජ් එක තමයි මම මෙතන පෙන්වන්න කළා දෙන මේ පින්තූරේ 4. මේක ඩිජිටල් කැමරාවකින් කවදාකවත් මේ පින්තූර ගන්න බැහැ. ඒක තමයි. අනිත් කාරණය තමයි මේකේ ඩවුන්ෆෝල් එකකුත් මම කියන්නම්. ISO performance කවුරු මොනවා කිව්වත් මම
විශ්වාස කරන දේ තමයි mirrorless කැමරාවේ ISO performance digital කැමරාවක තරම් හොඳ නැහැ. නමුත් ඒක අපිට මේකේ තියෙන features වලින් compensate කරගන්න පුළුවන්. කොහොමද compensate කරගන්නේ? මොකද ISO අපි වැඩි කරන්නේ ඇයි? පින්තූර හෙලවෙයි කියලා. පින්තූර හෙලවෙන්නේ නැති අවස්ථා ගොඩක් මේකෙන් ගන්න පුළුවන්. මේක තමයි මේක බරන. ඒකෝර පින්තූර හෙලවෙන තියෙන අවස්ථාව අඩුයි. අනිත් එක තමයි මේකේ shutter speed එක 1/30 වගේ. shutter එක ඉක්මනට වැඩ කරනවා නම් හෙලවෙන්න තියෙන chance එක තවත් අඩුයි. එතකොට ISO වැඩි නොකර අපිට හෙලවෙන්න තියෙන chances අඩු කරගන්න පුළුවන්. අනිත් කාරණය තමයි කවුරු මොනවා කිව්වත් digital කැමරාවේ mirror box එක යම් කිසි චලනයකට භාජනය වෙනවාමයි ඡායාරූපයක් ගන්න. ඒක අපිට නොදැනුවත්ව වෙන දෙයක්. ඒක නවත්තන්න බෑ. ඒක මේකේ නෑ. මේකේ mirror box එකක් නෑ. ඉතින් එතකොට එතනත් නෑ. ඒකින්ද අර ISO performance ගැන එච්චර දුක් වෙන්නට එපා. ඒකේ තියෙන ඒ තියෙන downfall එක එහෙම නැත්නම් ඒ තියෙන අපි හිතමු මේකේ තියෙන downfall එක කියලා කියමුකෝ. ඒක අනිත් ඒ වගේ අපිට මේකෙන් compensate කරගන්න පුළුවන්. මොකද මම විතරම කියන දෙයක් තමයි මගේ lectures වලදී කැමරාවක් ගැනීම හරියට තමන්ගේ සහකාරය එහෙම නැත්නම් සහකාරිය තෝරගන්නවා වගේ වැඩක්. මොකද අපි සහකාරිය විශේෂයෙන් සහකාරිය කියලා කියමු. තෝරගන්නකොට අපිට කැමති අපිට සල්ලි තියෙනවා නම් අපි කැමති ලස්සන නම් අපි කැමති හොඳට වියන්න පුළුවන් නම් අපි කැමති අපිට මේ හොඳ රස්සාවක් කරන්න කැමති. නමුත් මේ ඔක්කොම තියෙන කෙනෙක් යාර සල්ලි තියෙනවා නම් අපි කැමති. නමුත් මේ ඔක්කොම තියෙන කෙනෙක් අපිට හොයාගන්නට බෑ. අපි කරන්නේ අපිට අපි කැමති ගොඩක් ෆීචර්ස් තියෙන කෙනෙක් හොයාගෙන ඉතුරු ටික අපි මේ බැලන්ස් කරගන්න බලමු. ඒ වගේ තමයි කැමරාව. කවදාකවත් Tamanට 100% හරි කැමරාවක් හොයාගන්නට බෑ. නමුත් වැඩි පහසුකම් තියෙන වැඩි ෆැසිලිටිස් තියෙන කැමරාවක් තෝරා ගැනීම තමයි වැදගත්. යම් කිසි කෙනෙක් තීරණය කරන් ඉන්නවා නම් අලුතෙන් කැමරාවක් ගන්න mirrorless වලට යන්න. mirrorless වල මිල ගණන් එක කැමරාවල එක මිල ගණන් තියෙනවා. යම් කිසි කෙනෙක් කැමරාවක් අප්ග්‍රේඩ් කරන්න යනවා කවදාකවත් ඩිජිටල් අප්ග්‍රේඩ් කරන්න යන්න එපා. මේක මම පුද්ගලිකව අත්දකින්න දෙයක්. ඔබට වසර කිහිපයක් යනකොට තේරෙයි මම කියන දේ හරි කියලා. ඒ කියන්නේ mirrorless වලට යන්න. අනාගතයේ තියෙන කැමරාවල වනජීවී ඡායාරූප ශිල්පයේ mirrorless කැමරාව. ඒක ඉතා වැදගත් දෙයක්. මම මේක අමතර පොයින්ට් එකක් කරගෙන මේක කිව්වේ. වනජීවී ඡායාරූප ශිල්පයේ කොහොමද මේ කලාව කියන එක පාවිච්චි කරන්නේ ටෙක්නොලොජි කියන එක පාවිච්චි කරන්නේ කියලා මම මේක පොඩි විනාඩි කිහිපයක් කතා කරන්න. මේ ඡායාරූප හතර මම ගත්තේ විශේෂ ටෙක්නික්ස් භාවිතා කරලා වම් පැත්තේ උඩ තියෙන පින්තූරය ඔබ දැකගෙන ඇති එක පොකෙට් මැද ඉන්නවා ස්ටේෂනරි අනිත් ඔක්කොම බ්ලර් වෙලා තියෙනවා. ඒතර මේක මම කරේ කැමරාව සම්පූර්ණයෙන් ස්ටේෂනරි තියලා මැද සතා මේ හෙල්ලෙන්නේ නැති ඉන්නකොට අනිත් සතු බ්ලර් කරලා ෂටර් ස්පීඩ් එක අඩු කරනවා. නමුත් ඔබට හොඳට ළඟට බලනකොට පේනවා ඇති මේ මැද සතා යන්තම් චලනයකට තියෙනවා. නමුත් මෙතන මම කලාවක් හැටියට මෙතන යම්කිසි මේ ස්ලෝ ෂටර් දාලා යම්කිසි නිර්මාණයක් කරගැනීමට ඇතුව. අත් වශයෙන්ම මම මේ පින්තූරේ ගත්තේ ආන විලුන්දාවේ ගිහිල්ලා ගිය වෙලාවක මම පුත්තලෙම ගියා වෙනත් රාජකාරී වැඩකට. ඒ වෙලාව මම කැමරාව අරන් ගියා මම ආන විලුන්දා මම කලින් ගිහලා නෑ මම එදා ගිහලා ඒ බණ්ඩ එක උඩට ගියාම වම් පැත්තේ තියෙනවා පාක් එක. නමුත් පාක් එකේ මට එච්චර දේවල් ඒ වනින්දා වැවේ මට ඊතරම් දේවල් දැක්කේ නෑ. නමුත් මම දැක්කා ඒ වැව් ඒ කියන්නේ දකුණු පැත්තේ වලේ කුඹුරක ට්‍රැක්ටර් එකකින් හානවා. ට්‍රැක්ටරින් හානවා මේ කොක්කු එනවා යනවා. ඉතින් මට එකපාරටම හිතුණා මට තියෙන්නේ පින්තූරේ මේ වැවේ නෙමෙයි ආන විලුන්දාවේ මේ ආන විලුන්දාවේ කුඹුරේ කියලා. මම කරේ මොකද්ද සම්පූර්ණයෙන් මගේ මේ අවධානය යොමුනේ ඒ පැත්තට. එදා තමයි මම මේ පින්තූරේ ගත්තේ. මොකද කොක්කු වෙනවා ඔබ දන්නවා මඩට කොක්කු වෙනවා කණුව එහෙම කන්නේ. ඒක තමයි මම මේ ගත්ත පින්තූරේ. මේකට මට අන්තර්ජාතික සම්මාන කීපයක්ම හම්බෙලා තියෙනවා. මේ අලිපැටිය මම ගත්තේ මින්නේරියේ. ඒකත් අර අලිපැටව අලිපැටිය හම්බුන ඔබ දන්නවා කොතරම් ආරක්ෂාකාරී ලංචුව එයා බලා ගන්නවද කියලා. එතකොට ඒ බලාගෙන ඉතින් බලාගෙන ඔබ වෙනත් අර සමහරවිට හොඳ වෙලා තියෙනවා සමහරවිට කකුල තියෙනවා. මෙතන මම කරේ ස්ලෝ ෂටර් දාලා කැමරාව පෑන් කරා. ඒකරි අර වම් පැත්තේ පින්තූරේ ස්ලෝ ෂටර් විතරක් දාලා කැමරාව ස්ටේෂනරි අනිත් පැත්තේ පින්තූරේ ස්ලෝ ෂටර් දාලා කැමරාව පෑන් කරා. පෑන් කරනකොට ඒ තියෙන මූවමන්ට් එකේ තියෙන මොමන්ටම් එක අපි ඒකට කියන මෝෂන් බ්ලර් කියලා ඒක අපි ලබා ගත්තා. ඒතර මෙතන පල්ලෙහා පින්තූරේ අර මේ වම් පැත්තේ පල්ලෙහා පින්තූරේ මේක ගත්තේ මම මනාවල එක කුරුල්ලෙක් ස්ටේෂන් දිනනකොට ඉස්සලා පින්තූරේ වගේමයි අනිත් කුරුල්ල ඉගලුනකොට මම ස්ලෝ ෂටර් දාලා තමයි මේ පින්තූරේ ගත්තේ. දකුණු පැත්තේ තියෙන පින්තූරේ මම ගත්තේ ෆාන්ස් අයිලන්ඩ් වල ඒෂියන් පෆින් කියන එක ඇට්ලාන්ටික් පෆින්
ඔබට දෙන්න නැති පවින් කියන එක නාදී හොටේ තියෙන මාළු කීපයක් එයා කවරකට මාළු සාමාන්‍යයෙන් අර ඊල්ස්ලා කියන මාළු සාමාන්‍යයෙන් 10 දිනේ 15 දිනක එකට අරගෙන තමයි ආගොඩ දෙන්නේ. ඉතාමත් කුඩා සතෙක්, ඉතාමත් වේගී පියාඹන සතෙක්. මම ඒකත් කරේ ස්ටෝර්ස් එකට දාලා පෑන් කරනවා. ඒතර මේවත් ඔබට ලබා ගන්නට ඔබට කර හැකි දේවල් මේ ඡායාරූපයක් ඒ අවස්ථාවේදී නිර්මාණය කරගන්නට පුළුවන් දේවල්. මේවත් සාමාන්‍යයෙන් සමහර ඡායාරූප තරඟවලදී ජයග්‍රහණයට පතු වෙන්න පුළුවන්. මේකත් ඒ වගේම තමයි වම් පැත්තේ පින්තූර ඔබට තේරෙන්නේ නැති මේ කුරුල්ලගේ කඳ සම්පූර්ණ ස්ටේෂනරි ඇහැ හුඟක් හොඳටම ස්ටේෂනරි හොඳටම ෆෝකස් වෙලා තියෙනවා. නමුත් අත්තට දෙපැත්තෙන් ඇවිල්ලා සම්පූර්ණයෙන් බ්ලර් වෙලා. මේකට මේ සුපර් ස්ටාර්ලින් කියලා මම කෙන්යාවේ ගත්ත පින්තූරයක්. ඉතාමත් බහුල තියෙන කුරුල්ලෙක්. ඒක තමයි කියන්නේ මම කෙන්යාවේ ගියත් හුඟක් වෙලාවට මේ සීනියෝ අර මේ සත්තු පස්සේ යනවා වගේම මේ සත්තු ගැනත් මම අවධානය යොමු කරනවා. සාමාන්‍ය ඉතාමත් අපේ මයින් එක වගේ සතෙක්. නමුත් මේකටත් මට මම හිතන්නේ PSSL වසර කීපෙක ඉස්සෙල්ලා මම හිතන්නේ ගෝල්ඩ් මෙඩල් මට හම්බුණා. කෙනෙක් ලස්සනට ඒකේ අතට දිග බ්ලර් වෙලා තියෙනවා. වම් පැත්තේ පින්තූරයේ වත්තය අර ඉස්සෙල්ලා කියපු පරිදි මම ලේක් කියන වෙල එතන මම කරේ දාලා ස්ටෝර්ස් එකට දාලා කැමරාව ප්ලෑන් කරා. දැන් මම මේ කියන්නේ ඔබට මේ කැමරාව භාවිතා කරලා කරගන්න පුළුවන් ටෙක්නික්ස්. භාවිත මේවා බහුල ටෙක්නික්ස් මේවා කරන්න පොඩි රිස්ක් එකක් හැම වෙලේම ගන්න ඕන. හුඟක් කට්ටිය මේවා කරන්නේ නැහැ. මොකද සතාව අහුවෙන්නේ නැති වෙයි කියලා. එහෙම නොකර කවදාකවත් තමගේ තියෙන වනජීවී ස්කිල් එක කවදාකවත් වැඩි කරගෙන වනජීවී ඡායාරූප ස්කිල් එක කවදාකවත් වැඩි කරගන්න බෑ. chances ගන්න ඕන. සමහරට මිස් වෙනවා. මටත් මුල් දවස්වල මේක සම්පූර්ණයෙන් මිස් වුණා. නමුත් ආලයක් කරනකොට Tamanට පුරුදු වෙනවා. ඒක හරි වැදගත් දෙයක්. මේ පින්තූර අතරින් මම කියන්න උත්සාහ කරන්නේ කොහොමද අපි පරිසරය භාවිතා කරන්න කියලා. මේ වම් පැත්තේ උඩ තියෙන පින්තූරේ ලේක් කරගෙනල ගත්තේ අර ඩල්මේෂන් පෙලිකන්ස්ලා ඔබට පේන ඇති මම අහස කොහොමද පාවිච්චි කරේ, මම කොහොමද වතුර කොහොමද පාවිච්චි කරේ, මම කොහොමද රිෆ්ලෙක්ෂන් එක කොහොමද පාවිච්චි කරේ, ඒ වගේම පසුපසින් මම කොහොමද පාවිච්චි කරේ කියලා මේගොල්ලෝ läග ඉන්න දූපත. ඒක දකුණු පැත්තේ පින්තූරේ මම ගත්තේ ලේක් කුෂාරවල හොකයිඩෝ දූපතේ ජපානයේ. ඒතර මෙතන මම කොහොමද ලස්සන වතුර ක්ලියර් වතුර කොහොමද ගත්තේ, ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන මෙහිම වැටෙන කාලයක් වශයෙන් එක ඒ තියෙන ඒ පරිසරයේ ඒ තියෙන ආකාශයේ ඒ වගේම අර ගස්වල තියෙන අතු ටික මම කොහොමද පාවිච්චි කරේ කියලා. මේ සත්තු වර්ග දෙකම අත් වශයෙන්ම මිනිසුන්ට එච්චර බය නැහැ. අපිට ටිකක් වෙලා ඉන්නකොට පැය දෙකක් එතන ඉන්නකොට මේ සත්තු අපි ළඟට එනවා. ඒතර අපිට මේ කැමරාව අපිට අවශ්‍ය විදිහට යොමු කරලා අපිට ඡායාරූප ගන්න පුළුවන්. මොකද වනජීවී කියන්නේ සතාව විතරක් ගන්න එක නෙමෙයි, බොහෝ විට සතාගේ පරිසරයත් ඉතාම වැදගත්. මෙතන මේ සිංහ දේනුවගේ පින්තූරය මෙතන මම පාවිච්චි කරේ. මොකද සිංහ දේනුව මේ ටර්මයිට් එක එහෙම නැත්නම් මේ හුඹස් උඩ නැගලා ඉන්නවා. මම මෙතන කැමරාව පුළුවන් තරම් පල්ලයට ගල්ලා එහාසත් එක්ක ඒ සිංහ දේනුව අහස දිහා බලන එක, ඒ කියන්නේ අනන්තය දක්වා බලන් ඉන්න පින්තූරයක් වගේ දෙයක් තමයි මම ගන්න උත්සාහ කරේ. මම මෙතන කියන්නේ පරිසරයේ කොහොමද භාවිතා කරන්නේ කියලා. මම මෙතන ජිරාෆ්ගේ පින්තූරයක් ගත්තේ. ආයෙසර මම ගත්තේ කැමරාව පුළුවන් තරම් පල්ලයට කරලා. ඒ ජිරාෆ්ලා සාමාන්‍ය වාහන වලට බය නැහැ, සතු ළඟටම එනවා. මම මේ පින්තූරය ගත්තේ පුළුවන් තරම් කැමරාව පල්ලයට කරලා ඒ අහසයි ඒ බෑග්ග්‍රවුන්ඩ් එකයි ඔක්කොමත් එක්ක ඒ පරිසරය කොහොමද මම භාවිතා කරන්න කියන්නේ. මෙන්න මේ පින්තූර හතර මම ගත්තේ එංගලන්තයේ ස්ටේපල්ස් අයිලන්ඩ්, ෆාන්ස් අයිලන්ඩ් සහ බෑස් රොක් කියන එකේ. දැන් මෙතන මේ අයිලන්ඩ්ස් හතර, මේ අයිලන්ඩ්ස් කිහිපෙම අප කතා කරන එතික්ස් වලට පොඩ්ඩක් වෙනස්. දැන් මෙතන අපිට සහ මුලින්ම සම්පූර්ණයෙන්ම ඇවිදින්න පුළුවන්. ඒගොල්ලෝ මේ වන උද්‍යානයේ ඇවිදීම ඒගොල්ලෝ එන්කරේජ් කරනවා. එතකොට නමුත් ඒ දූපත් වලට යන්න ඕනේ, මුදින් ගිහලා ඒ දූපතට යන්න ඕනේ. ගියාට පස්සේ ඒ යම්කිසි ගානක් තමයි ඒගොල්ලෝ දූපතට ඇතුල් කරගන්නේ. ඊට පස්සේ ඒ තියෙන පාරවල් පොඩි පාත්වේස්, ඒ පාත්වේස් වල අපිට ඇවිදින්න පුළුවන්. ඒ පාත්වේස් වල ඇවිදිනකොට මේ කුරුල්ල ඇවිල්ලා අපිට කොටනවා. ඒ කකුල් වලට කොටනවා, සමහරට ඔළුවට කොටනවා, සමහරට තුප්පි අපිට දාගෙන යන්න කියනවා. සමහරට පොඩි ලෑලි කැල්ලක් වගේක් දෙනවා. පොඩි ප්ලාස්ටික් ෂීට් එකක් වගේ දෙනවා අපි කකුලට තියාගන්න. මොකද ඒගොල්ලෝ කකුලට කොටනින්ද. ඒ වගේම තමයි මේ පාත්වේක යනකොට හරි අපූර්ව දේවල් දකිනවා. මොකද යන පාරෙම තමයි මේගොල්ලෝ බිත්තර දාලා තියෙන්නේ. ඉතින් මම කීප සැරේම ගිහලා තියෙනවා මෙතෙන්ට. මම මේ පාර්කින් කට්ටියන් ඇහුවා ඇයි මේගොල්ලෝ මේ බිත්තර දාන්නේ, මේගොල්ලෝ මේ පැටව නේ අපි යන පාරෙම කියලා. මොකද හුඟක් වෙලාවට මේ පාරේ යනකොට මේගොල්ලෝ මේ පාර්කේ කට්ටිය කරලා තියෙන මේ බිත්තර දාපු කොටස වට කරලා පොඩි කොඩියක් ගහලා දෙනවා පාගන්න එපා කියලා. අපිට කරන්න තියෙන්නේ ඒකේ පටේ ඇවිද යන එක තමයි. නමුත් ඒ කුරුල්ලා එතෙන් එනකොට අපිට ළඟට ගිහලා පින්තූර ගන්නත් පුළුවන්. ඒකෝට දැන් මේක අර එතික්ස් වලදී පොඩ්ඩක් වෙනස් වෙන එක. පාක් රූල් එක පොඩ්ඩක් වෙනස් වෙන එක. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අර එතික්ස් කියන ඒවත් පාක් එකකින් පාක් එකට, සතාගෙන් සතාට, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මොකද මේ පාක් එකේ ඇවිදීම එන්කරේජ් කරනවා. ලෝකෙදී අනිත් පාක් ඔක්කොම ඇවිදින්න එපා කියනවා. මේගොල්ලෝ ඇවිදීම එන්කරේජ් කරනවා. අපි ඇවිදින පාරෙම තමයි මේගොල්ලෝ පිටර දාන්නේ.
දැන් අර මං ඉස්සලා ප්‍රශ්නේ ඒගොල්ලෝ මොකක්ද කිව්ව උත්තරේ තමයි මේ දූපතේ ඉන්න කුඩා කුරුල්ලෙක් තමයි මේගොල්ලෝ. ඒතර ලොකු කුරුල්ලෝ හැම වෙලාවෙම මේගොල්ලන්ට ඇටැක් කරනවා. ඒතර මේගොල්ලෝ කැමති අපි යන පාර විතර දාලා ඒතර අර විලෝපිකයා එන්නේ නැහැ. එතෙන්ට. ඒතර ඒගොල්ලන් අපි යෑමෙන් ඒගොල්ලන්ට අන්‍යාකාරයෙන් ආරක්ෂාවක් වෙනවා. ඒගොල්ලෝ ඒකින්ද මේ කුරුල්ලෝ කැමතියි අපි යනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ අපි ඒගොල්ලෝ ගිහලා අල්ලනවා හරි මේක. ඒව කරන්න බෑ. නමුත් අපිට ඉතාමත් ළඟට ගිහිල්ලා මේගොල්ලෝ සතුන් මේ පැටවුට කවනවා පින්තූර ගන්න පුළුවන්, මාළු අරන් එනවා පින්තූර ගන්න පුළුවන්, මේගොල්ලන්ගේ බිත්තර පින්තූර ගන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට සමහර වනජීවි තරගවලදී සමහර වනජීවි තරගවලදී පැටවුට කෑම කවනවා තහනම්. නමුත් මේ වන උද්‍යානයේ අපිට ඒ පින්තූර ගන්නට පුළුවන්. ඒතර මෙතන කුරුළු දෙන්නාගේ අපිට තේරෙනවා ඇති මේ ඇට්ලාන්ටික් ජැනට්ස් නෝර්දර්න් ජැනට්ස් කියන එක මේ ෆොටෝ උඩට කරන් ඉන්නේ ස්කයි පෝසින් කියන එක. ඒතකොට මෙතනත් පිටිපස්සේ බ්ලර් වෙලා තියෙන ඒගොල්ලන්ගේ අනිත් කුරුල්ල läගලා ඉන්නේ. ඒතකොට මං කරේ මොකද ඇවිල්ලා ගිහිල්ලා මට ඕන තැන කැමරාව තියාගෙන බිම බුදියාගෙන ඕන දෙයක් කරගෙන ඊට පින්තූර ගන්නත් පුළුවන්. ඒතකොට දකුණු පැත්තේ පල්ලෙහා තියෙන පින්තූරෙත් තියෙන්නේ ඇට්ලාන්ටික් පෆිස්ලාගේ අර පිටිපස්සේ රවුන්ඩ් වගේ තියෙන ඒගොල්ලන්ගේ අනිත් කුරුල්ල. ඒතකොට මං කිව්වේ එතික්ස් වලත් පාකින් පාකට වෙනස් වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මම විශ්වාස කරන එතික්ස් කියන්නේ ප්‍රීතියක් නීතියක් නෙමෙයි. මම හැම වෙලාවෙම කියන්නේ මම ඡායාරූපයක් ගන්නට ගියාම සතුන්ගේ වෙල්ෆෙයාර් එකේ මගේ ඡායාරූපේ ඩිසයිරඩ් වීල් තියෙනවා. You keep always the fauna and flora ahead of your photographic desire. ඡායාරූප ගැනීම දෙනුව preservation තමයි එක. ඒක හරි වැදගත්. තමන්ට නීතියක් ප්‍රීතියක් දාගන්නවා නම් මම හිතන්නේ එතනම අපි ඒ වනජීවි උද්‍යානවල තියෙන නීති රීති කඩන්නේ නැහැ. තවත් එකක් තමයි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් ඡායාරූප කරන්නේදී දැන් මෙතන වම් පැත්තේ උඩ තියෙන පින්තූරේ තමයි හරි පින්තූරේ ඒක අප්සයිඩ් ඩවුන් කළා තමයි දකුණු පැත්තේ පින්තූරේ. හියුමන් අයි මේ මිනිස්සා හැම වෙලේම කැමති අසාමාන්‍ය දේවල් දකින්න. ලස්සන දේවල් දකින්න. අපි කැමති. අසාමාන්‍ය දේවල් අපි හරි කැමති. මේක වම් පැත්තේ තියෙන සාමාන්‍ය පින්තූරේ ඩල්මේෂන් පෙලිකන් කෙනෙක් කියලා වතුරේ ස්ටික් කරලා වතුරට අවතින එක. ඒ පින්තූරයෙන් මම අනිත් පැත්ත තරලා තියෙනවා දකුණු පැත්ත. ඔබට තේරෙනවද මොන තරම් වෙනස් වේද කියලා. ඒවත් ඡායාරූප තරඟවලදී ඔබට ඉදිරිපත් කළ හැකි දේවල්. පල්ලෙහා තියෙන පින්තූර මම යාලවන උද්‍යානයේ ගත්තේ කොකෙක් යනවා වතුර වලක මම කපාටම මට හිතුණා මට අවශ්‍ය පින්තූරයක් කියලා මම කරේ ඒ වතුර වලේ තියෙන යාගේ ෂැඩෝ එක පමණ උඩ පින්තූර ගන්න නැතුව ෂැඩෝ එක පමණක් මම පින්තූරේ ගත්තා. අරගෙන මම ඒක අප්සයිඩ් ඩවුන් කරා. එතන සාමාන්‍ය දෙයකින් මම අසාමාන්‍ය පින්තූරයක් ගන්නට මම උත්සාහ කරනවා. තව දෙයක් තමයි පරිසරයේ තියෙන දේවල් අපි කොහොමද භාවිතා කරන්නේ අසාමාන්‍ය දෙයක් කරන්නේ. දැන් මේක වම් පැත්තේ උඩ තියෙන පින්තූර මම යාලවන උද්‍යානයේ ගත්තේ වතුර වලක ගහක් වැටලා තියෙනවා. ඒ වතුර වලේ හුඟක් වෙලාට ඒ ගහ උඩ ඉන්නවා ඉන්දියන් ඩාටා කෙනෙක්. මේක අත්තාමත් බහුල අද වුණත් ගියොත් මම හිතනකොට බලාගත්තා. නමුත් මේ බණ්ඩේක උඩින් යනකොට මේ කුරුල්ල ලස්සනට පේනවා මේ ගහ ලස්සනට පේනවා ඔතෝම් පැහැදිලිව පේනවා. දැන් මට හිතුණා මෙතන වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා මම කරේ මොකද්ද මම වගේ වාහනේ මම පස්සට ගත්තා අරගෙන මම බණ්ඩේකේ පල්ලෙහාට වාහනේ ගත්තා පාරෙන් පිට නෙවෙයි පාරේ ඇතුළෙමයි අරගෙන මම එතන තිබ්බු ගහක් අස්සෙන් මෙයාට ફોකස් කරා. ඔබට පේනවාද මේ තැඹිලි පාට ඩොට් එකක් වගේ පේන බ්ලර් වෙච්ච පොඩි ඒරියා එකක්. ඒක ඇත්තටම ඒ තියෙන ගහේ වැටෙන්න ඕන්න මෙන්න කියලා ඉදිච්ච කොළයක්. බලන්න මේ කොළේ මම ඒකයි ඒ ගහේ තියෙන අනිත් කොළ ටික තමයි වටේ තියෙන කොළ පාටේ බ්ලර් වෙලා තියෙන කොටස. ඒකට මම ඒක භාවිතා කරේ කොහොමද? මේ සතා ફોකස් කරා ඒක අස්සෙන්. එතකොට මගේ කැමරාව තින්නේ ගාගව පල්ලෙහා ඒ ගහ අස්සෙන් ඇත්තටම මේ PV ඇසෙට බලනොත් මේ කුරුල්ලා පේන්නේ නැහැ. මම අර එතකොට තමයි අර ඇඩ්වාන්ටේජ් එක එන්නේ අර ඩිජිටල් කැමරාවල. මම අර ෆ්ලිප් කරපු ස්ක්‍රීන් එකෙන් තමයි මම බලන්නේ. මොකද මේ ඇන්ගල් එකට මට යන්න බෑ. ගියොත් මගේ මම දැන් කොන්ද ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඇන්ගල් එකට යන්න බෑ. ඉතින් මම කරේ අතනින් ඒ මිරරයකින් බලාගෙන මෙයාට ફોකස් කරලා මේ පින්තූර ගත්තා. සාමාන්‍ය දෙයකින් මාර ඉස්සලා කිව්වා වගේ අසාමාන්‍ය දෙයක් මම කරා. ඒ පරිසරයේ තියෙන දේවල් භාවිතා කරලා ඒ පින්තූරේ ෆ්‍රේම් කරනවා. දකුණු පැත්තේ තියෙන පින්තූරේ මම ගත්තේ ඉන්දුනීසියාවේ පාංකලම්බුන් කියන අයිලන්ඩ් එකේ මේ සතාට කියන්නේ ප්‍රොගසිබිස් මංකි එයාගේ දිග නහයක් තියෙනවා. මම මේක භාවිතා කරේ මෙතන මේ තැඹිලි පාට දළු තමයි මේගොල්ලෝ කන්නේ. ඒත් මෙයාගේ මූණයි මෙයාගේ ඒ දළුයි අතර තියෙන කලර් කොම්බිනේෂන් එක තමයි මම මෙතන භාවිතා කරේ. ඒ පරිසරය මම භාවිතා කරේ. වම් පැත්තේ පල්ලෙහා තියෙන පින්තූරේ මම මේ ගත්තේ ෆ්‍රාන්සේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝස්
මේ ෆ්ලෙමින්ගෝ තියෙන මේ උද්‍යානයටත් Tamanට ඇවිදින්න පුළුවන්. හානියක් නොකර සතාගේ පුළුවන් තරම් ළඟට උනත් යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සතා අතපත ගන්නට බෑ. නමුත් ළඟට යන්න පුළුවන්. මම කරේ මොකද්ද? ඒ තියෙන ගස් රස්සේ මෙයාව ફોකස් කරා. පැහැදිලිව ගන්න නැතුව ඒ ගස් ටික පාවිච්චි කරලා කැලයක් මම හිතින් හදාගෙන ඒ තියෙන පරිසරයෙන් මම කැලයක් හදලා මම පින්තූරය ගත්තා. හතරවෙනි පින්තූරේ මේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ මේක මම ගත්තේ බෑස්ට්‍රොප් වල. මේ නෝර්දන් ගැනට් ඔලුව උස්සනකොට තමයි මම පින්තූර ගත්තේ. යාට පිටිපස්සෙන් ඉන්නේ එයාගෙම අනිත් කුරුල්ලෝ ටික ඒ කන්දේ ඒ තියෙන දූපතේ läගලා ඉන්න එක තමයි මම භාවිත කරා. හරියට එයාගේ නිකන් පිල් වීදහගෙන වගේ. ඉතින් මම කියන්නේ මේ තියෙන පරිසරයේ තියෙන සාධකම භාවිතා කරන්නට පුළුවන්. හොඳ ඡායාරූප වනජීවි ඡායාරූප නිර්මාණශීලී ඡායාරූපකරණයේ යෙදෙන්නට. black and white වල මම ශනිකව කියන්නම්. black and white උත් හරි මම ඉතාමත් මේ ආශා කරන දෙයක්. ඒක post processing වල කරන්න පුළුවන් දෙයක්. black and white මම පුද්ගලිකව ඉතාමත් කැමති ඡායාරූප කරණයක් තමයි black and white. බොහෝ විට අපි කලර් වලින් අරගෙන තමයි black and white වලට හරවන්නේ. මොකද black and white වලින් ප්‍රධාන දේ තමයි අර කලර් වලට තියෙන attention එක නැති වුණාම පින්තූරයේ තියෙන නියම 3D ගතිය black and white ලැබෙන. අත්ත වශයෙන්ම මම පුද්ගලිකව කැමති black and white පින්තූර වලට. ඉතින් මේක මම මේ උදාහරණ දෙක මම දැන් මේකටයි වම් පැත්ත උඩ තියෙන මම මේ කෙන්යාවේ ගත්ත පින්තූර සිංහෙවි ඒ කරලා ඒතරත් උඩ පේන ඇති මම පුළුවන් තරම් low angle එකට ගිහින් තමයි ගත්තේ අර තනකොළ එහෙම තියෙන්න. ඒ වගේම ඊට පල්ලෙහා තියෙන අලියාගේ පින්තූරේදී ගත්තේ මම කෙන්යාවල ආසයි. ඒ වගේම තාමත් පල්ලෙහා ලෙවල් එකට මම ගිහිල්ලා ගත්තේ. දකුණු පැත්තේ තියෙන පින්තූරේ මම ගත්තේ ෆ්‍රාන්සියේ අර ඉස්ලාමික විපාකයේ ග්‍රේටර් ෆ්ලෙමින්ගෝස්ලා. පල්ලෙහා තියෙන පින්තූරේ මම ගත්තේ ඉන්දුනීසියාවේ බෝනියෝ ඔරංගුටාන්ලා ක්ලෝස් අප් එකක් මම ගත්තේ. හරියටම නිකන් මිනිස්සුගේ මුණට ඉතාමත් සමානයි. ඒ black and white පින්තූර. මේක තමයි ඇක්ෂන් පින්තූර. ඇක්ෂන් ෆොටෝග්‍රැෆි ගැන මම ඉච්චර කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්න ඇක්ෂන් ෆොටෝග්‍රැෆි කියන්නේ මොනවද කියලා. ඒතර වම් පැත්තේ තියෙන්නේ ඒ ඉන්දුනීසියා පංකලම්බුන් කියන අයිලන්ඩ් එකේ මම ගත්තේ කලිමන්ටන් රේන් ෆොරස්ට් එකේ බෝනියෝ ඔරංගුටාන්. බෝනියෝ ඔරංගුටාන් කලාතුරකින් තමයි වතුරට එන්නේ. වතුර බොණ්ඩ සහ මේ ඉතාමත් කලාතුරකින් වතුරට එන්නේ. ඉතින් වතුරට එන අවස්ථාව ටිකක් පොඩි අසාමාන්‍ය දෙයක්. මගේ පින්තූර ගත්තා. දකුණු පැත්තේ උඩ තියෙන පින්තූරේ මම ගත්තේ අලස්කාවල. අලස්කාවල ඔයගොල්ලෝ අහලා ඇති අලස්කාවල බෲක්ස් ෆෝල්ස් එක බෲක්ස් ලේක් එකේ ඉඳලා බෲක්ස් රිවර් එකේ දිගේ මුහුදට ගිහිල්ලා ඒ සැමන් ළම ආපහු ඒක දිගේ විතර දාන්න ආපහු වෙන කතන්දරේ ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් බලාගත්තා. හරි ලස්සන කතන්දරයක් ඇතර වෙනවා. ඒක තියෙනවා සැමන්ලා කීප වර්ගයක් ඉන්නවා. සාමාන්‍ය සෝකයි සැමන්, සිල්වර් සැමන්, සෝකයි සැමන් කියලා සැමන් වර්ගයක් ඉන්නවා. සෝකයි සැමන් එක සාමාන්‍යයෙන් අලු පාටයි. ඉතර ලස්සන නැහැ. ඒගොල්ලෝ කැමති ඒක ගන්න. නමුත් කලාතුරකින් ඒගොල්ලෝ මේ සෝකයි සැමන් මේ රතු පාට සැමන් අල්ලනවා. ඒක ඉතාමත් දර්ශනීය දෙයක්. මම මේ පින්තූර ගත්තේ. මොකද ඒ ජූනි ජුලයි ඕගස්ට් කියන කාලවලට මේ බෲක්ස් ෆෝල්ස් වල තියෙන කැලේ ඉන්න ලොකු බෑස්ලා ඔක්කොම වගේ බෲක්ස් ෆෝල්ස් එකට එනවා. ඇවිල්ලා සතුන් ආහාරයට ගන්න. මේකේ කතන්දරේ කෙටියෙන්ම කියනවා නම් ඒ බෲක්ස් ලේක් එකේ මේගොල්ලෝ ඉස්සලාම මේ සැමන්ලා බිත්තර දානවා. ටිකක් ලොකු වුණාට පස්සේ මේගොල්ලෝ බෲක්ස් රිවර් එකේ දිගේ ඇවිල්ලා මුහුදට යනවා. ඇවිල්ලා මුහුදට ගිහිල්ලා මුහුදේ අවුරුද්දක් දෙකක් ඇවිල්ලා ලොකු වෙනකොට ඒ හැදිච්ච සැමන්ලම හරි අපූර්ව ස්වභාවතරම සිවියෝ මේක ඒගොල්ලොම ඒ රිවර් එක දිගේම ආපහු බෲක්ස් ෆෝල්ස් එකට එනවා. ඒගොල්ලෝ බිත්තර දාන්නේ. වැඩි මහල් වෙලා. ඒ එනකොට මේගොල්ලෝ බෲක්ස් ෆෝල්ස් එක බෲක්ස් රිවර් එක දිගේ එනකොට එක තැනක් තියෙනවා බෲක්ස් ෆෝල්ස් කියලා අඩි 6ක් 7ක් විතර උස අඩි 50ක් විතර පළල පොඩි වෝටර් ෆෝල් එකක්. මේ වෝටර් ෆෝල් එක උඩට මේගොල්ලෝ පයින් දුවන බෲක්ස් ලේක් එකට යන්නේ. මෙන්න මේ පයින් තැනදී අර කැලේ ඉන්න ඔක්කොම මේ වගේ මේ ග්‍රිස්ලි බෑස්ලා මේගොල්ලෝ තාමත් විශාලයි. මගේ මම දැන් තාත්තල් 5000ක් 6000ක් වගේ 3000ක් වගේ තියෙන ඉතාමත් පොඩි බවුසර් වගේ. ඒතර විශාලයි. මේගොල්ලෝ මෙතෙන්ට එනවා ඒ කාලේදී. ඉතින් මේගොල්ලොන්ට හරි ඊසි ප්‍රේ එකක් මේගොල්ලෝ. ඉතින් ඒක ඡායාරූප ශිල්පීන්ගේ පරාදීසයක් කියලා මට කියන්න පුළුවන්. ජූනි ජුලයි ඕගස්ට් වගේ කාලෙදී. ඉතින් මේගොල්ලෝ ආහාරයට ගන්නවා. පල්ලා පින්තූරේ මම ගත්තේ කෙන්යාවේ මසයි මාරා කියන වන උද්‍යානයේ සාමාන්‍යයෙන් තරමක් වැඩිම හිපෝ කෙනෙක්. අපි දන්න හිපෝලා කියන්නේ ඉතාමත් විශාල සතෙක්. ඒගොල්ලන්ට වතුරේ තියෙන ආහාරය මදි. බොහෝ විට ඒගොල්ලෝ කරන්නේ රාත්‍රී කාලයේදී ගොඩබිමට ඇවිල්ලා තනකොළ කනවා. නමුත් උදේ වෙනකොට ඒගොල්ලෝ මේ අනිවාර්යයෙන් වතුරට යනවා. නමුත් මේ අවසනාවන්ත තරුණ හිපෝමොටේමස්ට ඒක කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ හයිනා පැක් එකට අවු වුණා. ඕගොල්ලෝ දන්නවා හයිනා කියන්නේ ඉතාමත් දරුණු ම්ලේච්ඡ සතෙක්. ඒගොල්ලෝ අඳුනත් ඒගොල්ලෝ අතාරින්නේ නැහැ. ඉතින් මේ සතා අන්තිමට ඒගොල්ලන්ගේ ගොදුරක් බවට
පත් වුණා. මෙතන මම පොඩි දෙයක් කරා. මොකද මම මේක මුළු වරුම වගේ මම මෙතන ගත කරා. බලන් ඉන්නත් අනුකම්පා සහගත දෙයක්. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාව ධර්මයේ. නමුත් මම මෙතන ගත්තේ ඇත්තට මේගොල්ලෝ හැමතැනම මේගොල්ලෝ ගිහිල්ලා මෙයාට සතාට පහර දෙනවා, සතාගේ අල්ලනවා. නමුත් එක අවස්ථාවක මේගොල්ලෝ ඔක්කොම එක පැත්තකින් ඉඳගෙන මේ සතාව එක පැත්තකට අදිනවා. මේක තමයි මම හිතන්නේ එතන තියෙන වැදගත්ම පින්තූරේ. නැත්තම් මේගොල්ලෝ හැමතැනම ෆ්‍රේම් එකේ හිටියා. නමුත් ඒ අවස්ථාවල මට වැදගත් වුණේ නැහැ. මම මේ අවස්ථාවෙන් ඉඳලා තමයි මේ පින්තූරේ ගත්තේ. මේකත් මම යාල වන මේක වම් පැත්තේ පින්තූරේ මම ගත්තේ බුන්දල වන උද්‍යානයේ, දකුණු පැත්තේ ගත්තේ යාල වන උද්‍යානයේ ඇක්ෂන් ෆොටෝග්‍රැෆි. ඔයගොල්ලෝ දන්න වම් පැත්තේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන සාමාන්‍ය තියෙන තලුගෙන්ගේ තියෙන මේටිං රිචුවල්ස්. දකුණු පැත්තේ සාමාන්‍ය මොක් ෆයිට් එකක් කියලා කියනවා. අලි පොඩි ඒ අතර ෆයිට් එකක් නෑ, පොඩි නිකන් පොඩි සෙල්ලමක් ඒ දෙන්නා. මේ පින්තූර මම ගත්තේ කුරුල්ලන්ගේ ඇක්ෂන් ගැන කියන්න. ඩල්මේෂන් පෙලිකන්ස්ලා මේක මම වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් පාවිච්චි කරේ. ඒගොල්ලෝ මං කිව්වා ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර බය නැහැ, ළඟට එනවා. ඉතින් මම ගත්තේ බූට් ඉඳගෙන මම ගත්තේ ඉතාලම ළඟ. ඒගොල්ලෝ ඉගිලෙනකොට දකුණු පැත්තේ පින්තූරේ මම ගත්තේ මැනා අයිලන්ඩ් එකේ කුඩා පැටියෙක් ඒ ප්‍රෝසිට් ටර්න් ඉහළට යන එක. මේකට මට සම්මාන කීපයක් හම්බෙලා තියෙනවා. අනිත් පින්තූර මම ගත්තේ අර වගේම මේ විශ්යි ලෙන්ස් එකකින් ඩල්මේෂන් පෙලිකල්ලා. දකුණු පැත්තේ පින්තූර මම ගත්තේ ලොන්గ్ ලෙන්ස් එක පාවිච්චි කරලා 400 ලෙන්ස් එක පාවිච්චි කරලා මේ රෝසියට් ග්‍රේටර් ඩිස්ටන්ස්ලා ඒගොල්ලෝ පැටවුට කවනවා. ඒ පැටවුට අපි දන්නවා ඒගොල්ලෝ මූදේ මාළුවන් අල්ලන් එනකොට තමන්ගේ පැටිය හොයාගන්නකොට ඒක හරි ලස්සන සිදුවීමක්. හොයාගන්න ටිකක් අමාරුයි. මොකද අනිත් කුරුල්ලවල ඇටැක් කරලා එයාගේ මේ කටේ තියෙන මාළුව බැහැගන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාව ඉතාමත් හොඳ අවස්ථාවක් ඡායාරූප ගත කරන්න. සමහර වෙලාවට වරජීවි ඡායාරූප ශිල්පය කියන්නේ සතා සම්පූර්ණයෙන් ගන්න එකක් නෙමෙයි, පරිසරය ගන්න එකක් නෙමෙයි. සතාගේ යම්කිසි කොටසක් ෆෝකස් කිරීම සමහරට වැදගත් වෙනවා. වම් පැත්තේ පින්තූරේ ඩල්මේෂන් පෙලිකන්ස්ලා. ඔබට පේන්නේ නැද්ද ඇයි මම මේකට ඩල්මේෂන් කියලා කියන්නේ කියලා? හරියට ඩල්මේෂන් කලර් මේගොල්ලගේ ප්ලමේජ් මේගොල්ලගේ තටු වල සංකලනය අලු පාට. සුදු අලු පාට වගේ තියෙනවා. ඒකට තමයි මේගොල්ලෝ ඩල්මේෂන් කියලා ඒකට නම දාලා තියෙන්නේ. ඔබට පේන්නේ නැති හරියට හරි හේරි. ඒ කියන්නේ කෙස් වගේ අර ඩල්මේෂන් බල්ලන්ගේ තියෙන පාට වගේ ඒ අලු සුදු මිශ්‍රණයක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඇහැ මොතන වර්ණවත්ද කහ පාටද ඒ වගේම මේගොල්ලන්ගේ හොට්ට පටන් ගන්න ප්ලමේජ් අර කියන්නේ පල්ලෙහා තියෙන හොට සැක් එක තැඹිලි පාට වෙනවා. ඉතින් මම මේකට ක්ලෝස් අප් එකක් මම ගත්තේ ඒක යම්කිසි කලාත්මකභාවයක් තියෙන හින්දා. දකුණු පැත්තේ පින්තූරේ මම ගත්තේ යාල වන උද්‍යානයේ. මට මෙතනත් ඕනනම් කොටියගේ සම්පූර්ණ පින්තූරේ ගන්න දෙනවා. වාහන ටිකක් පස්සට කරා නම් අනිත් වාහන ඔක්කොමත් කරේ. මොකද මට අවශ්‍ය වෙලා තිබුණා මේ සතාගේ තියෙන ස්වභාවය මේ පින්තූරෙන් කියන්නේ. මොකද මේ සතා තමයි ලංකාවේ ඉන්න টপ ප්‍රිඩේටර්. ඒ කියන්නේ උඩින් ඉන්න අපේ ෆුඩ් චේන් එකේ උඩින් ඉන්නේ මෙයා. ඉතින් මෙයා සතුන් දඩයන් කරන බොහෝ වෙලාවට මෙයා හැංගලා ඉන්නේ. මෙයා කැමොෆ්ලාජ් වෙලා ඉන්නේ. ඒතර මෙයා කොහොමද මේ ගහේ කොටේට මෙයා කොහොමද කැමොෆ්ලාජ් වෙලා හොරෙන් බලා ඉන්න කියන කතන්දරේ තමයි මට ඕන කරලා දෙන්න මෙතන ගන්න. ඉතින් මං වාහනේ කරේ පුළුවන් තරම වාහනේ ඉස්සරහට අරගෙන මේ ඇහැ විතරක් ඒ කොටේට පිටිපස්සේ ફોකස් කරා. යට දෙන පින්තූර තමයි අපි දන්නා දිව්‍යා සාමාන්‍ය සතුන් දඩයන් කරන්න යනකොට මෙයාට නිශ්ශබ්ද සතා ළඟට කිට්ටු වෙන්නට ඕන. ඒක නිශ්ශබ්ද සතා ළඟට කිට්ටු වෙන්නට ඕන නම් මෙයාගේ තියෙන්න ඕන ඉතාමත් මේ කුෂන්ස් වගේ තියෙන මෙයාගේ පෝස් ටික. ඒතර මෙයාගේ මේකත් එක වෙපන් එකක් තමයි මේ කකුල් දෙක. සද්ද නැතුව සතාට කිට්ටු වීමත් මෙයාගේ ජීවත් වීමට කුතුහලයක් වෙන දෙයක්. ඉතින් මට උගුණා කරලා දුන්නේ ඒ ටික ફોකස් කරගන්නට. ඉතින් මම ඒක ફોකස් කරගත්තා. ඉතින් වනජීවී ඡායාරූපකරණය කියන්නේ සදා සම්පූර්ණ ගැනීමත් පරිසරයේ විතරක්වත් නෙමෙයි සමහරවිට සතාගේ යම් කොටසුත් වැදගත් වෙනවා. මේක මම දැම්මේ කොහොමද අපි සිලවුට් එකක් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ දැන් මේ පින්තූර ඔක්කොම මම ගත්තේ මේ අප්‍රිකාවේ. මොකද අප්‍රිකාවේ වන උද්‍යානයේ ලයිට් එක වැටෙන එක ලයිට් වෙනස් වෙන එක හරිම දර්ශනීයයි. ඉතින් ඒකෙන්ද අපිට පහසුකම් තියෙනවා අපිට වාහනේ පොඩ්ඩක් හැරමිට කරගන්නට පුළුවන්. ඉතින් මම මේක ඇන්ගල් කරලා මේ සිලවුට්ස් ගත්තේ. මොකද මේ වැදගත් මේ සිලවුට් එකක් පාවිච්චි කරන එකත් හරි වැදගත්. ලංකාවේ පහසුකම් තියෙනවා නම් බොහෝ විට හවුස් වර්ගයේ පහසුකමක් තියෙනවා මේ වගේ සිලවුට්ස් පාවිච්චි කරගන්න පුළුවන් අපිට. මෙතන දකුණු පැත්තේ වෙනවා ඇති මෙතන සිංහයෙක් ඇත්ත වශයෙන්ම මේ සිංහයාගේ මෙතන තියෙන මේ ගලක් නෙමෙයි අපිට පේන හැටියට ගලක් උඩ ඉන්නවා වගේ යාත උස්සගෙන. නමුත් ඇත්ත වශයෙන් මෙතන වෙලා ඉන්නේ මේක අලි කාකස් එකක්, එලිෆන්ට් කෙනෙකුගේ කාකස් එකක්. සිංහ පවුලක් නරන් මේගොල්ලෝ කනවා. නමුත් මට හිතුණා මෙතන අමුතු පින්තූරයක් තරන්න ඕනේ කියලා. මං හැන්දෑව වෙනකම් හිටියා. ඒතර ඔක්කොම සිංහයෝ ටික උතර බඩපුරන පැත්තට ගියා. එක වෙලාවකදී ඒකේ කියන්නේ ඩොමිනන්ට් ලයින්. කියන්නේ ලොකුම සිංහයා ඇවිල්ලා එක වෙලාවකදී මේ සිංහයා මේ අලියගේ කාකස් එක උඩ අත තියලා ස්ට්‍රෙච් කරලා ඒක කන්න පටන් ගත්තා හැන්දෑව.
6ට විතර. මොකද 6:00 මේකේ පාර්කින් ඉන්න පුළුවන්. එතකොට හරියට මම මේක මේ පෙන්වන්න උත්සාහ කරේ හරියට මම ගලක් උඩ ඉන්නවා වගේ. ඇත්තටම ගලක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ අලියාගේ කාකස් එක තියෙන්නේ. එතන අලියාගේ පින්තූරෙත් මම ගත්තේ කෙන්යා වන උද්‍යානයේ. එතරම් මම එතනින් කැමරාව පුළුවන් තරම් ලෝ ඇන්ගල් එකට තමයි ගත්තේ. අනිත් පින්තූරයේ තියෙන ඇන්ටිලොප් කෙනෙක් මේ ඒ සන්සෙට් එකත් එක්ක. මෙතන මම මේ පින්තූර හතරම දැම්මේ කැමරාවක් පල්ලෙහාට කිරීමෙන් කැමරාවක් පුළුවන් තරම් ග්‍රවුන්ඩ් ලෙවල් එකට ගැනීමෙන් කොතරම් අගනා වටිනා වනජීවී ඡායාරූපකරණය ඉදෙන්නට පුළුවන්ද කියලා. මේ පහසුකම මිරර්ලස් කැමරාවෙන් අපිට ඉතාම හොඳට භාවිත කරන්න පුළුවන්. මේ පින්තූරේ මම ගත්තේ වම් පැත්තේ උඩ තියෙන පින්තූරේ යාලවන උද්‍යානයේ මම උඩින් ගන්නතෝ යටින් තියෙන ගස් අස්සෙන් ફોකස් කරලා තමයි මේ කුරුල්ලගේ පින්තූරය ගත්තේ වතුර වලක් ළඟ. දකුණු පැත්තේ තියෙන පින්තූරේ ඇන්ටිලොප්ලා 3 දෙනෙක් ඉන්නවා. ආයෙත් මම ફોකස් කරේ ඒ තනකොළ අස්සෙන්. ඒ වම් පැත්තේ පල්ලෙහා තියෙන පින්තූරේ මම ફોකස් කරේ මේක ගත්තේ මනාවල. ඒකත් මම ගත්තේ තනකොළ අස්සෙන්. දකුණු පැත්තේ තියෙන පින්තූරේ සිංහ දේනුවක් කන්දක් උඩ ඉන්න පොඩි ටර්මයිට් එකක් උඩ එතනත් ගස් අස්සෙන් තමයි මම මේ පින්තූර ගත්තේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකකින්. මේ පින්තූර හතරම මම ගත්තේ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ. මම මේ පින්තූර හතර ගත්තේ ඩෙල්ෆ් අයිලන්ඩ් එක අපිට පින්තූර ගන්න පුළුවන් පරාදිසයක් කියලා ඔබට කියන්නට. මොකද මේක ඇත්ත වශයෙන්ම අපිට ලොකු වාසනාවක්. ඒ වගේම මේ හිතන්නේ සංචාරක පරාදිසයක් කරන්න පුළුවන් ස්ථානයක්. මතන ඡායාරූප ශිල්පීන්ට ඇත්ත වශයෙන්ම හොඳ ස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්. මේක මම ගත්තේ ජපානයේ ස්නෝ මංකි කියන පාර්ක් එකේදී. ස්නෝ මංකිලා ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට විතර බය නැහැ. කුඩා මංකි කෙනෙක්. මේගොල්ලෝ ඒ තියෙන හොට් පූල් එකට එනවා. ඒ හිම මිදෙන තැන් වල ඉඳලා ඒක ඇවිල්ලා ඒගොල්ලෝ ඒක වතුර නානවා, මෝල් වල්ලනවා, ඒ වගේ පොඩි පොඩි ක්‍රියාත්මක විශේෂයෙන් මෙන්න ඒගොල්ලෝ අර වතුරේ ඉමර්ස් වෙලා ඉන්නවා. මේගොල්ලෝ කැමති ටෙම්පරේචර් එක. මොකද එළිය සීතලෙන්ද ඒගොල්ලෝ වතුරට ඇවිල්ලා බහලා ඉන්නවා. ඉතින් හරි ලස්සනයි මේගොල්ලෝගේ මේ පෝට්‍රේට් ගන්න. මම හරිම කැමති මේ මැමල්ස්ලා මේ ප්‍රයිමේට්ස්ලාගේ පෝට්‍රේට් ගන්න. මොකද ඒගොල්ලෝගේ තියෙන ෆේෂියල් එක්ස්ප්‍රෙෂන් හරිම ලස්සනයි. මොකද මිනිස්සු වගේ නෙමෙයි. සාමාන්‍ය අපි දන්නම් අපි ගන්න කෙනෙකුට එහෙම නැත්නම් මිනිස්සු කෙනෙකුට කවුරු කාර්යයේ පුද්ගලයෙකුට කැමරාව යොමු කරපු ගමන් ඒක තියෙන ෆේෂියල් එක්ස්ප්‍රෙෂන් වෙනස් වෙනවා. නමුත් සතුන්ගේ ඒ දේ වෙන්නේ නැහැ. ඉතින් හරිම නැචරල්. ඉතින් මම මේවා ගත්තේ ඒ වන උද්‍යානයේ. මේක මම ගත්තේ මම ඇත්තටම මට පෙන්වන්න විතර උමනාව තියෙන මේ කලාත්මක මෙච්චරම දෙයක් නැහැ. රන්තබෝ කියන වන උද්‍යානයේ මොකද මම මේකෙන් පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ මේ සතා කැලයත් එක්ක කොච්චර ලස්සනට බ්ලෙන්ඩ් වෙනවද කියන එක. මොකද මම ඉතාමත් ආශා කරේ ඉතාමත් ලස්සන සතෙක් ඉන්දියාවේ තියෙන අර අලු පහටට බුරු පාටට කැලාවක් සමග කොතරම් හොඳට මේවා සම්මිශ්‍රණය වෙනවද බ්ලෙන්ඩ් වෙනවද කියන එක පෙන්වන්න කරන්නේ. අනිත් එක තමයි මේක තමයි මම දන්නේ වනජීවී ඡායාරූප ශිල්පය කියන්නේ වනජීවීන්ම ඡායාරූප ගන්න එක නෙමෙයි. සමහරවිට නොඑක් අවස්ථාවල උදා වෙනවා. වම් පැත්තේ උඩ තියෙන පින්තූරේ කලිමන්ටන් රේන් ෆොරස්ට් එකේ බෝනි ඔරංගුටන් ගත්ත පින්තූරයක්. ඒතර මේ පොඩි ඔරංගුටන් ඔයාලට තේරෙන්නේ නැති එතන තියෙන පොස්සක් අරගෙන මොකද්ද ක්‍රියාවලියක යෙදෙනවා. අත් වශයෙන් මෙතන තියෙන ප්ලැට්ෆෝම් එක තමයි මේ වනජීවී උද්‍යානයේ ඒ පාර්කයේ වැඩ කරන කට්ටිය මේගොල්ලන්ට එක වෙලාවකදී දානවා කෙහෙල් ගෙඩි කන්න. ඒ කෙහෙල් ගෙඩි දාපුවම ප්ලැට්ෆෝම් එක සුද්ධ කරන් තියෙන පොස්ස තමයි මේ තියලා තියෙන බිම. නමුත් මේ බෝනියෝ ලොකු ඔරංගුටන් පැටව දෙන්නේ. මෙයාගේ කුකුලෙත් තා පැටිය කියන හොඳට බලනකොට පේනවා. මෙම පැටියා මේ ළඟට ඇවිල්ලා මේ පොස්ස අරගෙන හරියටම අර අපි පොස්ස අල්ලන විදිහට තමයි කකුලෙන් අත්ින් අල්ලගෙන එයාගේ පොස්සත් සමග ඒක මැනුව කරන්නට හරිය ලස්සනයි. ඉතින් මේක මම හිතුණා පොඩි වෙනස්කමක් වෙනවා. මම මේක ඡායාරූපගත කළා. ඊළඟ මැද තියෙන පින්තූරේ මම ගත්තා යාලවන උද්‍යානයේ. ඔබට තේරෙන්නේ මේ දිවිය කොතරම්ම මිනිස්සුන්ට පුරු වෙලා වගේද කියලා. ඔබට තේරෙන්නේ අර පිටිපස්සේ වාහනේ ඉන්න පුද්ගලයා අත්‍යවශ්‍යයෙන්ම පින්තූර ගන්න මේ තමන්ගේ මොබයිල් ෆෝන් එකේ. මේ වගේ ඒවා වැදගත්. ඉතින් මේ පින්තූර සමහර වෙලාවට ඒ මිනිස්සුත් එක්ක සතා කොහොමද කොහෙබිචේට් වෙන්නේ කියන එක සමහර තරඟවලදී ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් පින්තූරේ මම ගත්තේ ෆාන් අයිලන්ඩ් එකේ පින්තූර ගන්නකොට ඒ කුරුල්ල ඇවිල්ලා කොටනවා. මම අර ඉස්සෙල්ලා කිව්ව පරිදි ඒ කුරුල්ල හරීම මිනිස්සුන්ට සමීපයි. අනිත් පින්තූරේ මම ගත්තේ මම හිතන්නේ මේ ඩෙන්සිල්ව තිටියද මම දන්නේ නැහැ මේ අවස්ථාවේ මගෙත් එක්ක මගේ පාක් එකේ හිටු මගේ ට්‍රැකර් අර කවුරුත් දන්න ගැමුණු කියන ඇතා ඔයගොල්ලෝ දන්න ගැමුණු කියන ඇතා වාහන නවත්තගෙන කැම ඉල්ලන මේ සතෙක් මේ අලියෙක් ඇතෙක් යාලවන උද්‍යානයේ. ඉතින් එහෙම අවස්ථාවකදී මේ පාක් වඩන් කරපු වැඩේ බහැලා ඉවරලා අර වාහනේ උදව් කරන්න ගියා. නමුත් ඊළඟ අවස්ථාවේදී ඒ ඇතා ඒ පාක් රේන්ජ් හරහා පිටිපස්සේ පන්නන්න පටන් ගත්තා. ඉතින් මම වාහනේ එහෙම විටියා. ඉතින් යාගේ වාසනාවට එයා මගේ වාහනට නැග්ගා. සිදුවීමක් සිදු වුණේ නැහැ. ඔබට පේන්නේ නැති වාහනේ ඕල්මෝස්ට් කපල් වැටෙන්න යනවා. ඉතින් මේ වගේ අවස්ථාවලුත් අපට යොදා ගන්නට පුළුවන් වනජීවි ඡායාරූප ගන්න යෙදීම මේ වගේ අහම්බෙන් සිදුවීමුත් වැදගත්.
ඊළඟ පින්තූරේ මම ගත්ත ඊයේ පෙරේද අපේ තිබුණ මේ පානදුරේ අර තල්මස්සු ස්ට්‍රෑන්ඩ් එක හදිසි ගොඩ බෑම වගේ අවස්ථාවේදී මම මේක ඩ්‍රෝන් එකකින් ගත්තේ. ඔබට පේනවා ඒ 3 දෙනෙක් නේවි ඒ 3 දෙනෙක් ඒ තල්මසාව ලණුවකින් ගැට ගහන වතුර පැත්තට දැන් යනවා. මම ඒ ඩ්‍රෝන් එකකින් ගත්තේ හරියට මේකේ තියෙන පින්තූරේ තියෙන ඉම්පැක්ට් එක හරියටම ගන්නට. අනිත් පින්තූරේ මම ගත්තේ කෙන්යා වන උද්‍යානයකදී අත්වශයෙන්ම මේක මේ වන ජීවි ඡායාරූපයක් නෙමෙයි මෙතන ඉන්නේ බැටළුවයි එළුවයි ඉන්නේ. ඉතින් මම මේ පොඩි ඔරුවක නැගලා ඒ ලේක් නයිවාසා කියන එක පින්තූර ගන්නකොට ඒ ලේක් නයිවාසා වල පින්තූර තිබුණේ නැහැ ඇත්තටම. නමුත් මම එකපාරම දැක්කා මේගොල්ලෝ උඩ ඉඳන් දුවගෙන එනවා වතුරට. එකපාරටම මම අර කැමරාව මම ඉස්සෙල්ලා කිව්ව පරිදි කැමරාව මම රෙඩි කරගෙන හිටපින්ද මට හිතුණා එකපාරටම මගේ පින්තූරේ තියෙන්නේ වනජීවි නෙමෙයි මෙන්න මෙතනයි කියලා. මම මේ පින්තූරේ මං හිටියේ බෝට්ටුවේ වතුරේ පල්ලෙහා අර බණ්ඩේ කුඩින් දුවන් එන එළුවයි බැටළුවගේ පින්තූර ටික මම ගත්තා. මොකද මෙතන වෙලා තියෙන්නේ මේ බැටළුව සහ එළුව තියෙන අයිතිකාරයා මේගොල්ලෝ හැන්දෑවේ ඒගොල්ලෝ කියන කොටුව අරිනවා වතුර බොන්නේ. මේගොල්ලෝ වතුරට තමයි මේ දුවගෙන එන්නේ. දූවිලි නද්දාගෙන සෙල්ලම් කරගෙන වතුරට තමයි දුවගෙන එන්නේ. ඉතින් මම හිතන්නේ සමහර වෙලාවල් වලට අපිට අපි වනජීවී ඡායාරූප ගන්න යෙදෙනකොට අපිට ලැබෙන අවස්ථාවල් වනජීවී ඡායාරූපේ නොවන ඡායාරූප ගන්නට ඒවා අත් වශයෙන්ම සමහරවිට සම්මානත් හම්බෙන්න පුළුවන්. විශේෂයෙන් මේ එළුව බැටළුව පින්තූරේ ඒ අවස්ථා මගේ අප්‍රිකානු සංචාරයෙන්ම මේක තමයි හොඳම පින්තූරේ. මම මේකට සම්මාන ලැබිලා තියෙන වනජීවී ඡායාරූපයක් නොවුණු. මේක අවාසනාවන්තයි මේ අවස්ථාව. මම මේක අත් වශයෙන් මම හැම මගේ වනජීවී මේ සාකච්ඡාවලින් මම කියන දෙයක් තමයි අපේ වනජීවිය ලංකාවේ වනජීවිය දිනින් දින පරිහරණයට යනවා. ඉතාමත් අවාසනාවන්ත දෙයක්. මේ වම් පැත්තේ උඩ ඉන්නේ සියඹලංගුවේ හස්තිරාජය. බදකලට ලංකාවේ කැලේ සිටු දිගම දාලා තියෙන හස්තිරාජය අවසානවන්ත මරුමුටපත් වුණා. අලි කොටි මේ කෝච්චි රැප්ලන් මරනවා. වාහන වලට රැප්ලන් මරනවා. ඒ වගේම දැන් දිවි මරන්න පටන් ගන්න තියෙනවා. ඉතාමත් අවාසනාවන්ත දෙයක්. අපි මේ වාසනාවන්ත මේ තියෙන මේ සුන්දර සතුන් සහ පරිසරය ආරක්ෂා කරගත යුතුයි. මේකට රජයක් මැදිහත් යුතුයි. මේකට මිනිස්සුත් මැදිහත් යුතුයි. නමුත් මට නම් තාම එහෙම දෙයක් වෙලා නැහැ. ඉතාමත් අවාසනාවන්ත. මේ ස්ලයිඩ් එක මම දැන්නේ වනජීවී ඡායාරූප කරන යෙදීමේ තමන්ගේ තියෙන මේ සෞඛ්‍ය තත්ත්වය වැදගත්. fitness is very important. මොකද අපි දන්නවා වනජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙනකොට අපි ගමන් කරන ප්‍රදේශයට වෙනස් වෙනවා. සමහර වෙලාවට වතුර බහලා යන්න වෙනවා. සමහර එකක තියෙන ටෙරයින්ස් අපිට වෙනස් වෙනවා. ඒ වගේම බර උස්සගෙන යන්න වෙනවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ඉතාම වැදගත්. මොකද එහෙම නැත්නම් සමහරවිට අපි විශේෂයෙන් පිටරට යනකොට දවස් 5ක ටුවර් එකක් ගියොත් සමහරවිට අපිට දවස් 2ක් යනකොට අපිට එපා වෙනවා. ඒකෝට ඉතුරු දවස් 3ම අපරාධයි. ඒ කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත්ව තියාගන්න. ඒක මම හිතන්නේ මට වෛද්‍යවරයෙක් හැටියට අයිතිකුත් තියෙනවා ඔබට කියන්න. ඉතින් ඩෙන්සිල් මම හිතන්නේ අපි අපේ සාකච්ඡාව අන්තිම හරියට අවිල්ලා ඉන්නේ. මේ තමයි මට හම්බුණු මිත්‍රයෝ ටික කැලේදී මේ මිත්‍රයෝ කීප දෙනෙක් වම් පැත්තේ උඩ පින්තූරේ ඉන්නේ නැමීබියා වල වෙන්සල් මෝල්. මොකද අපි නැමීබියා හරහාම ගියේ මෙයාගේ මේ ජීප් එකෙන් තමයි. මැද පින්තූරේ ඉන්නේ මගේ ඉන්දුනීසියාවේ අර තැඹිලි පාට මේ ඔරංගුටල්ලා මට ගන්න උදව් කරපු ආබෙන් බා කියන ඉන්දුනීසි ජාතිකයා. දකුණු පැත්තේ කෙළවරේ ඉන්නේ මගේ මසයි මිත්‍රයෝ ඩෙන්සිල් හොඳට දන්න මිත්‍රයෝ කීප දෙනෙක් ඩිගිර් මෝසසුයි තවත් මිත්‍රයෙක්. වම් පැත්තේ පල්ලෙහා ඉන්නේ මට මගේ ගයිඩ් සමහරවිට ඇත්තම ලස්සන ගෑනුලුන්ට හම්බෙනවා. මගේ ගයිඩ් අලස්කාවල මේරි ඩැනියල්ස්. මැද පින්තූරේ ඉන්නේ මම චීනයේ ගිහලා පින්තූර ගන්නකොට අර විලක් ගාව කුඩා ළමුන් ටිකක් ඇවිල්ලා ඒගොල්ලොත් කැමරා තිබුණා. මොකක් හරි පොඩි ඉස්කෝලේක ඇවිල්ලා මේ මාව වට කරගෙන මාව පින්තූර ගත්තු අවස්ථාව. ඉතින් ඩෙන්සිල් ඉතින් බඳු මම හිතන්නේ අසාසි ඔබ සැමටම මම කියන්නේ අපේ කතාවේ අවසන් කොටසට අපි ඇවිල්ලා ඉන්නේ. මම ඉස්සෙල් කියපු පරිදි අර කියපු P5 මතක තියාගන්න. passion, practice, patience, perseverance and reserve කියන එක ඒක හරි වැදගත්. ඒ වගේම හැම වෙලාවෙම දකින්න දේ ඡායාරූප ගත කිරීමට වැඩිය නිර්මාණශීලී ඡායාරූප කරන්න යෙදෙන්නට ඔබට ජයග්‍රහණය කරන්නත් පුළුවන්. ඉතින් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා Institute of Sri Lankan Photographers ආයතනයට මට මේ අගනා වටිනා අවස්ථාව ලබා දීම පිළිබඳව මම හිතනවා මම යම් කිසි වැදගත් දෙයක් මගේ අතින් කියවුණා කියලා. ඉතින් ඕනෑ වෙලාවක මේ අසාසින්න සම්බන්ධම් පුළුවන් මගේ ටෙලිෆෝන් නම්බරේ ඩෙන්සිල් ගන්න.
ඕන වෙලාවක මට කෝල් එකක් දීලා මගෙන් උදව්වක් අවශ්‍ය නම් ඉල්ලන්න මම දන්න දෙයක් මම කියලා දෙන්නම්. මොකද අපි දන්න දේවල් අපි හරි කැමති අනිත් කටට කියලා දෙන්න. මොකද අපි යනකොට මේ එකක්වත් අරගෙන යන්නේ නැහැ. ඉතින් ඩෙන්සිල් බඳු බොහොම ස්තුතියි මේ අගනා වටිනා අවස්ථාව ලබා දී පිළිබඳවත්. ඒ වගේම අසා සිටි ඔබ සැමටත් පැය කමාරක් මේ විනාඩිය මම හිතන්නේ පැය කමකට ආසන්න කාලයක් ඔබගේ වටිනා කාලය මේ මාවිනී මිලම් කිරීම පිළිබඳව මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතය ලෝකෙන් තුරන් වෙලා අප සැමටම පෙර පරිදිම මේ ලෝකයේ සංචාරය කිරීම මේ රටේ සංචාරය කිරීමේ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක් සියලුම දෙනාට. මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මා මිත්‍ර වෛද්‍ය ලලිත් ඒකනායක මහතාට ශ්‍රී ලංකේ චාරු ශිල්පීන්ගේ ආයතනය වෙනුවෙන් තමාගේ වටිනා කාලය කැප කරමින් එතුමාගේ වනජීවී චාරුපකරණ අත්දැකීම් අපහ බෙදා ගැනීමට මේ සැන්දෑවේ අපිත් හා එකතු වුණාට ඒ වගේම අපි දන්නවා අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බොහෝ දෙනෙක් කැමති විනෝදාංශයක් හැටියට ලැබියාවක් දක්වනවා පරිසරය එහෙම නැත්නම් වනජීවී සම්පත් ආරූපකරණය සඳහා. ඉතින් මම හිතන්නේ අද දවසේ වැඩපිළිවෙල අද දේශනයේ ගොඩක් වෙලාවට උදව් වෙන්නේ නැති ප්‍රයෝජනවත් වෙන්නේ නැති බොහෝ දෙනෙකුට. ඒ වගේම අද මේ වැඩසටහන ඔබ වෙත ගෙනීම සඳහා පූර්ණ අනුග්‍රහයකත්වයේ දැක්වේ මහනුවර ඒ පික්චර්ස් ආයතනයයි. වනජීවී චාරුපකරණයේ සඳහා ඔබට අවශ්‍ය සියලුම කැමරා සහ උපාංග කට්ටල ඉතාමත්ම සාධාරණ මිලකට ලබා ගැනීමට සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහ වගකීම් සහතිකයක් ලබා ගත හැකි අතර අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් shopping ක්‍රමයට අනුව තමාගේ නිවසටම ගෙන්වා ගත හැකි බව එම ආයතනය ඒ පික්චර්ස් ආයතනය අපට පවසනවා. තවත් දෙයක් මම ඔබට එකතු කරන්නට කැමතියි. ඔබ දන්නවා ශ්‍රී ලංකා චාරු ශිල්පීන්ගේ ආයතනය 1994 ආරම්භ වුණ ආයතනයක්. ලංකා හිටපු ජ්‍යෙෂ්ඨ චාරු ශිල්පීන් එකතුවකගේ සංවිධානයක්. අද වෙනකොට 400කට අධික පිරිසක් අපහා සම්බන්ධ වෙලා තිනවා සමාජිකයන් හැටියට. විශාල යුග මෙහෙවරක් කරපු ආයතනයක්. හැම වසරකම හැම මාසයකම සමාජිකත්වයේ සඳහා විශේෂ වැඩමුළු ඒ කියන්නේ චාරුපකරණයට සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ දේශන මාලාවක් පවත්වමින් රටේ හිටපු විවිධ ජ්‍යෙෂ්ඨ චාරුප ශිල්පීන් අපි මුණගැසමින් අපි බොහෝ වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මා කියන්නට සතුටුයි ඔබ දන්නවා අපි හැම වසරකම අපේ මහා සභා රැස්වීමත් සමගාමීව අපි පුද්ගලයන්ගේ කියන්නේ චාරුප ශිල්පීන්ගේ යම් ඇගයීමකට ලක් කරනවා. ලයිසන්සියේට් ඇසෝසියේට් සහ ෆෙලෝෂිප් සම්මාන සඳහා ඔවුන්ගේ ඡායාරූප අගය කිරීමට ලක් කරනවා. ඉතින් මේ සඳහා ඔබට පුළුවන් අපේ සමාජිකත්වය අරගෙන ඔබේ චාරුප අප වෙත යොමු කරලා ඔබට අවශ්‍ය ඒ කියන්නේ නම්බුනාම ගෞරව නාම ලබා ගැනීම හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකා චාරු ශිල්පීන්ගේ ආයතනයේ. ඉතින් නැවත වරක් මා ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ලලිත් ඒකනායක මා මිත්‍ර අද දවසේ මේ වැඩසටහන ඉතාමත්ම සාර්ථකව මෙහෙයවීම ගැන මා සතුටු වෙනවා ආයතනය වෙනුවෙන් මා ස්තුති ප්‍රශංසා කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. ඒ වගේම රැඳී සිටින්න අපි දිගින් දිගටම මේ වගේ වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. සුබ රාත්‍රියක්.